හරි. දරුවනේ නම් දැන් අපි රිවිෂන් එකේ මේ මාසේ ආරම්භ කරන්න තිබ්බ පාඩම දැන් අවුරුදු හින්දා මුල් සතිවල නිවාඩු ගත්තා. ඊළඟට අපිට දැන් මේ මහනුවර නගරයේ තියෙන දළදා ප්‍රදර්ශනයත් එක්ක ගැටලුවක් වෙලා තියෙනවා. ඒකින්ද මේ දැන් ඊළඟ සතිය අපි ෆිසිකල් පන්ති නැවත මුල ඉඳන් කරනවා. ෆිසිකල් පන්ති ආරම්භ වෙලා ෆිසිකල් පන්ති වලට ටික කෙරීගෙන යනවා. එතකම් මේ ගිය සතිවලට අවශ්‍ය රිවිෂන් පන්තිය කෙරෙන්න ඕන වැඩ කොටසෙන් 2025 දරුවන්ට මහනුවර නම්බර් 0 ආයතනයේ පන්තියන පොඩි වැඩසටහනක් අපි කරන්නේ මේ රිවිෂන් වර්ක් බුක් එක පස්වෙනි වර්ක් බුක් එකේ වැඩ අපි පස්වෙනි වර්ක් බුක් එකෙන් ලෑස්ති කරලා තිබ්බේ මෙන්න මේ ඒකක ටික එකක් ඉල්ලුමේ ඒකකය ඊළඟට ගත්තම සැපයුමේ ඒකකය ඊළඟට ගත්තම සමතුලිතයේ ඒකකය සමතුලිතය. ඒතර මේ ඒකක සම්බන්ධයෙන් තමයි අපි මේ අද වැඩ කොටස සාකච්ඡා කරන්න යන්නේ. මේවා දැන් තීරිපන්තියම් තාක් කතා කරපු කොටස්. හැබැයි රිවිෂන් එකේදී අපිට ආරම්භ කරන්න තියෙන වැඩ කොටස. ඒතර අද අපි ඔන්ලයින් රෙකෝඩින් එකක් විදිහට මේ රෙකෝඩින් එක ඔයාලට දෙනවා බලන්න. මේ ඒකක සම්බන්ධයෙන් ඊළඟට ඔයාට අපි ඊළඟ සතිය සමුදා සහ අඟහරුවාදා දෙකම නම්බර් 01 ෆිසිකල් පන්තිය තියෙනවා. මේ දවස් දෙකේදී අපි මේ මාසේ කළ යුතු මුල් වැඩ කොටස හැකිතාක් අපි මේ දවස් දෙකේදී වැඩ කොටස අවසන් කරනවා. රයිට්. ඒතර දරුවනේ මේ අපි ඉස්සල්ලාම දැන් බලමු වර්ක් බුක් එකේ මම මේ ගැන කතා කරන්න හොඳ ඔයාලට උදාහරණයක් හදලා දාලා තියෙන වර්ක් බුක් එකකින්. ඒතර ඔයා දැන් වර්ක් බුක් එකත් එක්ක මේක බලන්න. වර්ක් බුක් එකේ වැඩ ටිකක් තියාගෙන මේක බලන්න. ඒතර ඔයාලට කිසි අපහැදිලිවක් නැතුව මේක තේරුම් ගන්න පුළුවන්. මම දාලා තියෙනවා චීස් පීට්සා සඳහා වෙළඳ පොලක් ඇති වෙන ආකාරය සම්බන්ධයෙන් පොඩි සිදුවීමක්. හරිද? චීස් පීට්සා සඳහා වෙළඳ පොලක් ඇතිවීම සම්බන්ධයෙන් පොඩි සිදුවීමක් දාලා තියෙනවා. එතකොට ඒ හරහා මම ගන්න හදන්නේ වාට ඒකේ සිද්ධියක් මම දාලා තියෙනවා පොඩි සිදුවීමක් හදලා. ඒ සිදුවීම හරහා මම වාට ගන්න හදනවා කොහොමද වෙළඳ පොලක ඉල්ලුම කියන එක ආරම්භ වෙන්නේ? වෙළඳ පොලක ඉල්ලුම කියන කාරණේ කොහොමද ආරම්භ වෙන්නේ? ඉල්ලුම සම්බන්ධ මූලධර්මයන් මොනවද මූලික? ඊළඟට වෙළඳ පොලක සැපයුම කියන එක ආරම්භ වෙන්නේ කොහොමද? සැපයුම සම්බන්ධ මූලික මූලධර්මයන් කොහොමද? ඊළඟට වෙළඳ පොලක කොහොමද සමතුලිතය කියන එක ආරම්භ වෙන්නේ? සමතුලිතය සම්බන්ධ මූලික මූලධර්ම මොනවද? මෙන්න මේ සම්බන්ධයෙන් අපි කාරණා කීපයක් සාකච්ඡා කිරීම කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. රයිට්. ඒතර දරුවනේ ඉස්සල්ලාම බලපුවාම අපිට පැහැදිලිව පේනවා මම සිද්ධියක් දාලා තියෙනවා මේ පීට්සා සඳහා ඉල්ලුම සහ සැපයුම ඇතිවීම සම්බන්ධයෙන්. හරිද? රයිට්. මම ඔයාලට ඉස්සල්ලාම දැන් මේ රෙකෝඩින් එක බලන ගමන් මේක පොඩ්ඩක් නවත්තලා එතකොට ඔයාලට බලන්න පුළුවන් මම මේ කියන කාරණේ නෝට් එකේ රිවිෂන් වර්ක් බුක් එකේ පිටු අංක 1 ඉඳන් ඔයා පොඩ්ඩක් පැහැදිලි කිරීම හොඳට කියව ගන්න පිටු අංක 3 දක්වා. පිටු අංක 1 ඉඳන් පිටු අංක 3 දක්වා හොඳට පැහැදිලි කිරීම කියව ගන්න. කියව ගත්තට පස්සේ මම මේ ඊළඟට කියන කාරණා කියන්නේ කියව ගත්තට පස්සේ වත් එක්ක පිටු අංක 4 ඉඳන් කතා කරනවා ඒ සිද්ධිය ඇතුලේ තිබ්බ ඉල්ලුම සැපයුම සමතුලිතය සම්බන්ධ මූල ධර්ම ටික මම සාකච්ඡා කරන්න පටන් ගන්නවා. කියන්නේ ඉස්සල්ලාම හොඳට විනාඩි 10ක් විතර අරගෙන ඔය පිටු අංක 3 දක්වා තියෙන නෝට් එක හොඳට කියව ගන්න. හරි. ඉස්සලා පටන් ගන්න දැන් මේ නෝට් එක පොඩ්ඩක් කියව ගන්න. රයිට්. පොඩ්ඩක් පොඩ නවත්තලා ඒ ටික කියවල් නැති ඊට පස්සේ දැන් මම පැහැදිලි කරනවා ඒත් එක්ක කාරණේ. රයිට්. බලන්න මම හදලා තියෙනවා මේකේ පිටු අංක 4 දී ඒ සිද්ධිය පදනම් කරගෙන පළවෙනි කොටසේදී පළවෙනි කොටස යටතේ මේ ඉල්ලුම සැපයුම සම්බන්ධ මූලික මූලධර්ම හඳුනා ගැනීම. ඉල්ලුම සැපයුම සම්බන්ධ මූලික මූලධර්ම ටික ඔය සිද්ධිය ආශ්‍රයෙන් හඳුනා ගැනීම තමයි මගේ පළවෙනි උතන ඔය අභ්‍යාසයේ අරමුණ වෙන්නේ. හරිද? එතකොට දැන් පළවෙනි එකෙන් අහනවා බලන්න පීට්සා සඳහා ඇතිවන ඉල්ලුම සඵල ඉල්ලුමක් ලෙස හැඳින්විය හැක්කේ කෙසේද? පීට්සා සඳහා ඇතිවන මේ ඉල්ලුම සඵල ඉල්ලුමක් කියලා හඳුන්වන්න පුළුවන් කොහොමද කියලා අහනවා. දරුවනේ දැන් සාමාන්‍යයෙන් සඵල ඉල්ලුමක් ඵලදායී ලෙස භාණ්ඩයකට ඉල්ලුමක් ඇති වෙනවා කියලා කියන්නේ මොකක්ද? සඵල ලෙස භාණ්ඩයකට ඉල්ලුමක් ඇති වෙනවා කියන්නේ මොකක්ද? මෙන්න මේ සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් කතා කරොත් එහෙම
භාණ්ඩයක් සඳහා සඵල ලෙස ඉල්ලුමක් ඇති වෙනවා කියන්නේ ප්‍රධාන කාරණා තුනක් ඉෂ්ට වෙන්න ඕන යම් පුද්ගලයෙක් ළඟ. භාණ්ඩයකට සඵල ලෙස ඉල්ලුමක් ඇති වෙනවා කියද්දී ප්‍රධාන කාරණා තුනක් ඉෂ්ට වෙන්න ඕන පුද්ගලයෙක් ළඟ. ඒතකොට ඕක ඇතුලේ එක කියලා තියෙනවා පීට්සා සඳහා උවමනා හැවත් කැමැත්ත. උවමනා හැවත් කැමැත්ත ඇති වෙන්න ඕන. උවමනා හැවත් කැමැත්ත ඇති වෙන්න ඕන පීට්සා පරිභෝජනය සඳහා. ඊළඟට පීට්සා සඳහා මිලදී ගැනීමට තරම් ක්‍රය ශක්තියක්. නැත්නම් මිලදී ගැනීමේ හැකියාවක්. මිලදී ගැනීමේ හැකියාවක්. පීඨ සම්බන්ධයෙන් මිලදී ගැනීමේ හැකියාවක් ඒවත් ක්‍රය ශක්තියක් තියෙන්න ඕන පාරිභෝගික සම්බන්ධයෙන්. ඊළඟට පීඨ මිලදී ගැනීම සඳහා සැලසුම් කිරීමක් තියෙන්න ඕන. පීඨ මිලදී ගැනීම සඳහා සැලසුම් කිරීමක් තියෙන්න ඕන. ඒතර මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ වෙනවා නම් තමයි දරුවනේ ඉල්ලුම සඵල ලෙස ඇති වෙන්නේ. එහෙනම් ඔගෙන් අහලා තියෙන පළවෙනි එකට උත්තරේ වෙන්න ඕනේ ඒක. සඵල ඉල්ලුමක් ලෙස හැඳින්විය හැක්කේ කෙසේද? මෙන්න කාරණා තුන උවමනාවත් කැමැත්ත පැවතීම, ක්‍රය ශක්තියවත් මිලදී ගැනීමේ හැකියාව පැවතීම සහ සැලසුම් කිරීමක් පැවතීම. රයිට්. ඒකේ දෙවෙනි එක බලන්න දෙවෙනි කොටස. දෙවෙනි කොටසෙන් අහන්නේ මේ පීට්සා ඉල්ලුම් තීරණය කරන සාධක. දැන් සාමාන්‍ය දරුවනේ භාණ්ඩයක ඉල්ලුම තීරණය කරද්දී පාරිභෝගිකයෙක් යම් භාණ්ඩයකින් ඉල්ලුම් කරන ඒකක ප්‍රමාණය කීයක්ද කියන එක තීරණය කරද්දී පාරිභෝගිකයෙක් සලකා බලන සාධක තියෙනවා. කියන්නේ එයා හිතලා බලන මේ ඉල්ලුම් ප්‍රමාණය කොච්චරක්ද වෙන්න ඕනේ කොයියක් මං ඉල්ලනවද ඒකක අන්න ඒක තීරණය කරන සලකා බලන සාධක තියෙනවා. අන්න ඒවට තමයි අපි කියන්නේ ඉල්ලුම් තීරක. ඉල්ලුම තීරණය කරන සාධක නැත්තම් ඉල්ලුම් තීරක. එතකොට මේ ඉල්ලුම තීරණය කරන සාධක නැත්තම් ඉල්ලුම් තීරක හඳුනගද්දී ඔයා දකින්න ඇති මේකේ දීලා තියෙනවා ප්‍රධාන ඉල්ලුම් තීරකයන් කීපයක්. පීට්සාවල මිල, සලකා බලන භාණ්ඩයේ මිල කියන එක. ඊළඟට පීට්සා වෙනුවට පරිභෝජනය කළ හැකි වෙනත් ආදේශන වර්ග තියෙනවා. අන්න ඒ වගේ මිල ගණන් තියෙනවා. ඒවා පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය මේ වගේ කාරණා තියෙනවා. ඉතින් අන්න ඒ සම්බන්ධයෙන් උතන දාලා තියෙනවා කාරණා ටික. ඒතර එතනින් ඔයාට අරගෙන මෙතෙන්ට කරුණු ටික එකතු කරගන්න තියෙන්නේ. ඉල්ලුම තීරණය කරන සාධක මොනවද? ඒතර අපි සංකේතات එක්ක ලිව්වොත් හරියට මෙතන px කියලා එකක් තියෙනවා. px කියන්නේ මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල. pn කියලා එකක් තියෙනවා. මම සංකේත ටිකත් එක්ක කියනවා ඔයා ලියන්නත නෑ. px සලකා බලන භාණ්ඩයේ මිල. ඊළඟට pn. pn කියන්නේ සම්බන්ධිත භාණ්ඩවල මිල. සම්බන්ධිත භාණ්ඩවල මිල pn. ඊළඟට y පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම. නැත්නම් ධනය පාරිභෝගික. ඊළඟට පාරිභෝගික රුචිය t. කැමැත්ත නැත්තම්. පාරිභෝගික රුචිය එහෙම නැත්තම් කැමැත්ත t. ඊළඟට ගත්තම මේකේ තියෙනවා ex. පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන්. බලාපොරොත්තු මොනවද පාරිභෝගිකයාගේ? පාරිභෝගික අපේක්ෂාවන්. පාරිභෝගික බලාපොරොත්තු. ඊළඟට මේකේ තියෙනවා n. පාරිභෝගිකයන් සංඛ්‍යාව. ගැනුම්කරුවන් සංඛ්‍යාව කියන එක n. අවසාන එක ඕ වෙනත් සාධක. ඕ ලෙස දක්වලා තියෙනවා වෙනත් සාධක වශයෙන්. එතකොට දරුවනේ ඔය සාධක ටික හරියට නම් කරා නම් හරි ඔන්න ඉල්ලුම් තීරක විදිහට. පාරිභෝගිකයෙක් භාණ්ඩයක ඉල්ලුම තීරණය කරද්දී ඒකක කීයක් ඉල්ලුම් කරනවාද කියන එක තීරණය කරන්න සලකා බලන සාධක. භාණ්ඩයෙන් ඒකක කීයක් පාරිභෝගික ඉල්ලුම් කරනවාද කියන එක තීරණය කරද්දී ඒ ඉල්ලුම් කරන ප්‍රමාණය කීයක්ද කියන එක පාරිභෝගිකයා තීරණය කරන්න ඔන්න ඔය කියන සාධක ටික සලකා බලමු. ඒකට අපි කියනවා ඉල්ලුම් තීරක කියලා. ඒතොර පීට්සා ඉල්ලුම ආශ්‍රයෙන් අපිට ওই සාධක ටික ওই විදිහට හඳුනා ගන්න පුළුවන්. හඳුනාගෙන අපිට ওই විදිහට එතනට ඒක සටහන් කරගන්න පුළුවන්. රයිට්. ඊළඟට බලන්න කියන එක තුන්වෙනි කොටසේ. පීට්සා වල මිල එකක මිල රුපියල් 200 බැගින් ඉහළ යන විට පීට්සා ඉල්ලුම් ප්‍රමාණය එකක 200 බැගින් පහත වැඩි ඇත. ඔව්. අර තිබ්බ ලේඛනයේ දැක්කම වාට පේනවා මිල 200 ගානේ වැඩි වෙද්දී ඉල්ලන ප්‍රමාණය 200 ගානේ පහත වැටිලා තියෙනවා. ඉල්ලුම කෙරෙහි බලපාන කවර සාධකයක් ස්ථාවර නොවෙනස්ව පවතීද මෙහිදී?
දැන් එතනදී මිල භාණ්ඩයේ පීට්සාවනේ භාණ්ඩය පීට්සාවල මිල පමණයිනේ එතන වෙනස් වෙනවා කියලා තිබ්බේ. පීට්සාවල මිල එන්න වැඩි වෙනවා. එතකොට පීට්සා ඉල්ලන එක අඩු වෙනවා. ඒ හැර පීට්සා ඉල්ලුමට බලපාන අනිකුත් සාධක අපි කතා කරපු. ආදේශන අනුපූරකවල මිල ගණන්, පාරිභෝගික ආදායමේ හැසිරීම, පාරිභෝගික රුචිය, මේ වගේ හැම සාධකයක්ම ගත්තම ඒකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒ එක සාධකයක්වත් වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි අපිට දකින්න ලැබෙන්නේ. මොකද ඒ තොරතුරු දීලා නැහැ. එතකොට එතනදී වෙනස් වෙන්නේ නැහැ කියලා තනන මේ සාධක ටික. මෙම මිල හා ඉල්ලුම අතර තියෙන මේ සම්බන්ධතාවය කුමන නමකින් හඳුන්වනවද කියලා අහනවා. දැන් දරුවෝ මෙතන තියෙන පොඩි මූල ධර්මයක්. අපි තීරිපන්ති වල නම් මේක කතා කරා. තුන්වෙනි අවස්ථාව බලන්න. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා වගේ භාණ්ඩයක ඉල්ලුම තීරණය කරන ප්‍රධාන සාධක 7ක් හඳුනාගත්තානේ. එතකොට අපිට මෙන්න මෙහෙම සටහනක් දාන්න පුළුවන් මේ සම්බන්ධයෙන් ඉල්ලුම් ප්‍රමාණය තීරණය වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය, පාරිභෝගික අපේක්ෂාවන්, ගැනුම්කරුව සංඛ්‍යාව, වෙනත් සාධක නේ. එතකොට මේ හැම සාධකයක්ම ගත්තම භාණ්ඩයක ඉල්ලුම තීරණය වෙන මේ හැම සාධකයකම බලපෑමක් තියෙනවා. හැබැයි දරුවනේ ආර්ථික විද්‍යාවේ කියනවා මේ සාධක අතරින් මෙන්න මේ සලකා බලන භාණ්ඩයේ මිල හැර මෙන්න මේ අනිකුත් සාධක ටික Px කියන සලකා බලන භාණ්ඩයේ මිල කියන එක හැර මෙන්න මේ අනිකුත් සාධක ටික මෙන්න මේ සාධක ටික නොවෙනස්ව තිබුණොත් අපි ඒවා ස්ථාවරයි කියලා උපකල්පනයක් කරොත් ස්ථාවරයි. ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා වෙනස් නොවන අවස්ථාවකදී සලකා බලන භාණ්ඩයේ මිල සහ Px ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙනවලු ප්‍රතිලෝම වූ සම්බන්ධයක්. මෙයා වැඩි වුණොත් මෙයා අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට. දැන් උතන අහන්නේ ඔන්න ඔය කාරණේ. ඕකට අපි ආර්ථික විද්‍යාවේ කියන්නේ ඉල්ලුම් නීතිය කියලා. ඉල්ලුම් නීතිය. එහෙනම් අපි ඕකට දැන් මොකද්ද උත්තරේ ලියන්න ඕනේ? ඕකට උත්තරේ මොකද ලියන්න ඕනේ බලන්න. ඕකේ කියලා තියෙන එකට මිල ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධය කුමන නමකින් හඳුන්වනු ලැබේද? මොකද්ද කියන්නේ තියෙන්නේ? මිල හා ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය ලෙස මිල හා ඉල්ලුම අතර ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය ලෙස හඳුන්වයි. ඉල්ලුම් නීතිය ලෙස හඳුන්වයි. මෙහිදී ඉල්ලුම කෙරෙහි බලපාන සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක නොවෙනස්ව නැත්නම් ස්ථාවරව පවතී. එතකොට ඒ ඇතුලේ දාන්න අනිකුත් සාධකයන් මේ සංකේත ටික දාන්න වරහන් ඇතුලේ PN Y T EX NO කියලා. ඒ සංකේත ටික දාගන්න වරහන් ඇතුලේ. ඒවනේ වෙනස් වෙන්නේ නැත්තේ. PN Y T EX NO මෙන්න මේ සාධක ටික දාන්න ඒවා වෙනස් වෙන්නේ නැහැ කියන එක පෙන්වන්න. වරහන් ඇතුලේ දාලා තියෙනවා. තුරන ඉදිරි ඉල්ලුම් නීති අර්ථ දක්වන්න පුළුවන් නේ. භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ඇතිවන ප්‍රතිලෝම සම්බන්ධතාවය. තොර අපි ඉස්සෙල්ලම කිව්වේ මිල හා ඉල්ලුම අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධය කුමන නමකින් හඳුන්වනවද කියලා අහලා තිබුණේ. තොර අපි ඉස්සෙල්ලම කිව්වේ මොකද්ද? මිල හා ඉල්ලුම අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉල්ලුම් නීතිය ලෙස හඳුන්වයි. ඊට පස්සේ තමයි ඉල්ලුම් නීතිය කියන එක අපි අර්ථ දැක්ුවේ. ඉල්ලුම කෙරෙහි බලපාන සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ඇතිවන ප්‍රතිලෝම සම්බන්ධතාවය කියලා. රයිට්. ඒක අවසන්. ඊළඟට
හතරවෙනි කොටස බලන්න ඕකේ. ඕකේ කියන හතරවෙනි කොටස. එතකොට හතරවෙනි කොටසේදී මොකද්ද කතා කරලා තියෙන්නේ එතන? මේ බලන්න. එතන අහනවා භාණ්ඩයක ඉල්ලුම මේ චීස් පීට්සා වල ඉල්ලුම තීරණය වෙන බලපාන සාධක විවිධ ඒවා තියෙනවා. දැන් ඇත්තට අපි දැක්කනේ මේ එක සාධකයක් මත නෙවෙයි ඉල්ලන චීස් පීට්සා ප්‍රමාණය තීරණය කරේනේ. ඒතර විවිධ සාධකයකට බලපාන ඒවා තිබුණා නේ. එතකොට මේ සාධක හා මේ ඉල්ලුම තීරණය කරන සාධක සහ ඉල්ලුම කියන කාරණේ අතර තියෙන පුළුල් සමස්ත සම්බන්ධතාවය මොකක්ද? ඉල්ලුම කරේ බලපාන මේ සාධක සහ ඉල්ලුම කියන එක අතර තියෙන පුළුල් මේ සමස්ත සම්බන්ධතාවය මොකක්ද? මෙන්න මේක අහලා තියෙනවා. කවර නමකින් ආර්ථික විද්‍යාව හඳුන්වන්න පුළුවන්. එතකොට ඔකට අපි කියනවා ඉල්ලුම් න්‍යාය කියලා. ඒ කියන්නේ මෙහෙමයි. භාණ්ඩයක ඉල්ලුම තීරණය වෙන්නේ තනි සාධකයක් මත නෙවෙයි සලකා බලන භාණ්ඩයේ මිල සම්බන්ධිත භාණ්ඩවල මිල පාරිභෝගික ආදායම රුචිය පාරිභෝගික අපේක්ෂාව ගැනුම්කරුවෝ සංඛ්‍යාව සහ වෙනත් සාධක. ඔන්න ඔය වගේ සාධක හතක් තියෙනවා. එතකොට මේ ඉල්ලුම් ප්‍රමාණය භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය QD ඉල්ලුම් ප්‍රමාණය කියන එක තීරණය වෙන්නේ මේ හැම සාධකයකම හැසිරීම මත. මේ මෙතන තියෙන මේ හැම සාධකයක හැසිරීම මත තමයි භාණ්ඩයක ඉල්ලුම් ප්‍රමාණය තීරණය වෙන්නේ. එක සාධකයක් මත නෙවෙයි. අන්නේ පුළුල් සම්බන්ධතාවය තමයි අපි ආර්ථික විද්‍යාවේ කියන්නේ ඉල්ලුම් න්‍යාය කියලා. ඉල්ලුම් නීතිය කියන එක නෙවෙයි. මේ කියන්නේ ඉල්ලුම් න්‍යාය. ඉල්ලුම් න්‍යායදී කියන්නේ මොකක්ද? ඉල්ලුම තීරණය වෙන්නේ ස්වායත්ත සාධක හතක බලපෑම මත. මෙන්න මේ සමස්ත සම්බන්ධතාවයට තමයි අපි කියන්නේ ඉල්ලුම් න්‍යාය. භාණ්ඩයක ඉල්ලුම් නීතියේදී නම් තිබ්බේ ඉල්ලුම් ප්‍රමාණය තීරණය වෙන්න බලපාව එකම සාධකයේ භාණ්ඩයේ මිල. හැබැයි ඉල්ලුම් න්‍යායේදී කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය තීරණය වෙන්න මේ හැම සාධකයකම බලපෑම බලපානවා කියන එක. ඒතර අපිට මේකට කියන්න පුළුවන් කොහොමද? භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක සහ ලියන්න භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක සහ භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක සහ භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක සහ ඉල්ලුම අතර පවතින භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක හා ඉල්ලුම අතර පවතින සමස්ත සම්බන්ධතාවය භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක හා ඉල්ලුම අතර පවතින භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන සාධක හා ඉල්ලුම අතර පවතින සමස්ත සම්බන්ධතාවය ආර්ථික විද්‍යාවේදී ඉල්ලුම් න්‍යාය ලෙස හඳුන්වයි. ආර්ථික විද්‍යාවේදී ඉල්ලුම් න්‍යාය ලෙස හඳුන්වයි. ඉල්ලුම් න්‍යාය ලෙස හඳුන්වයි. ඊළඟට ඒකෙම අහලා තියෙනවා අපිට ඒ ඉල්ලුම් න්‍යාය ශ්‍රිතයකින් ඉදිරිපත් කළොත් ඒක මොන වගේ ස්වභාවයක් ගයිද? ඒකේ අදහස මොකක්ද? දැන් මේ ඉල්ලුම් න්‍යාය කියන අදහස මෙන්න මෙහෙම ශ්‍රිතයකින් QD සමානයි F කියන්නේ රඳා පවතිනවා සලකා බලන භාණ්ඩයේ මිල සම්බන්ධිත භාණ්ඩවල මිල පාරිභෝගික ආදායම රුචිය පාරිභෝගික අපේක්ෂාව ගැනුම්කරුවෝ සංඛ්‍යාව සහ වෙනත් සාධක මෙන්න මේ විදිහට. හරිද? මෙන්න මේ වගේ අර ඉල්ලුම් න්‍යායෙන් කියන අදහස හරිද ගණිතමය ශ්‍රිතයක් විදිහට ඉදිරිපත් කරනවා නම් ඒකට අපි කියනවා ඉල්ලුම් ශ්‍රිතය කියලා. ඉල්ලුම් ශ්‍රිතය. පැහැදිලිද? මොකක්ද ඒකට කියන්නේ ඉල්ලුම් ශ්‍රිතය කියලා කියනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම අරකටම එකතු කරන්න පැහැදිලි කිරීම. ඉල්ලුම් න්‍යාය මගින් ඉදිරිපත් කරන සම්බන්ධතාවය ගණිතමය ශ්‍රිතයකින් නිරූපණය කළ විට ඉල්ලුම් න්‍යාය මගින් ඉදිරිපත් කරන සම්බන්ධතාවය ගණිතමය ශ්‍රිතයකින් ඉදිරිපත් කළ විට ගණිතමය ශ්‍රිතයකින් ඉදිරිපත් කළ විට ගණිතමය ශ්‍රිතයකින් ඉදිරිපත් කළ විට එය ගණිතමය ශ්‍රිතයකින් ඉදිරිපත් කළ විට එය ඉල්ලුම් ශ්‍රිතය ලෙස හඳුන්වයි.
එය ඉල්ලුම් ශ්‍රිතය ලෙස හඳුන්වයි. එය ඉල්ලුම් ශ්‍රිතය ලෙස හඳුන්වයි. එය ඉල්ලුම් ශ්‍රිතය ලෙස හඳුන්වයි. එතකොට ඉල්ලුම් ශ්‍රිතය ඉදිරිපත් කරමු අපි මෙන්න මේ විදිහට සමීකරණ ලියමු එතනින් QD F කියන රඳා පවතිනවා QD කියන ඉල්ලන ප්‍රමාණය F කියන රඳා පවතිනවා වරන් ඇතුළේ දාන්න සංකේත ටික Px Pn Yt Ex n O විදිහට හරිද දැන් මේ විදිහට දාන්න ඒ තමයි ඉල්ලුම් ශ්‍රිතය. පැහැදිලි? රයිට්. ඔන්න අර සිද්ධිය ආශ්‍රය කරගෙන අපි සංකල්ප කිහිපයක්ම දැන් කතා කරා ඉල්ලුම සම්බන්ධයෙන්. ඉල්ලුමක් සඵල ඉල්ලුමක් වෙන්නේ කොහොමද? ඉල්ලුම කෙරෙහි බලපාන සාධක වශයෙන් තිබෙන්නේ මොනවාද? ඊළඟට ආර්ථික විද්‍යානුකූලව ඉල්ලුම් නීතිය කියන්නේ මොකක්ද? සහ ඉල්ලුම් න්‍යාය කියන්නේ මොකක්ද ආර්ථික විද්‍යානුකූලව? ඔය සම්බන්ධයෙන් අපි දැන් කතා කරලා ඉවරයි. ඈ බලන්න ඊළඟට අහන දේ. දැන් මේක ඊළඟට පස්වෙනි කොටස වශයෙන් අහනවා පීට්සා වෙළඳපොලේ ඇතිවන පීට්සා ඉල්ලුම ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක. පැහැදිලි කරන්න. ඔව් දැන් ඔය සිද්ධිය ඇතුලේ වාට එක හම්බුණා. මොකද්ද? මම පස්වෙනි කොටස කියලා මෙතනින් ගන්නම්. ඉල්ලුම බෙදා ගන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. එකක් තමයි තනි පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුම. ඔකට අපි කියන පාරිභෝගික නැත්තම් කුටුම්බ ඉල්ලුම කියලා. හරිද? එක පාරිභෝගිකයෙක් ඉල්ලන ප්‍රමාණය තනි පාරිභෝගික ඉල්ලන ප්‍රමාණය අපි එකට කියන්නේ පාරිභෝගික ඉල්ලුම නැත්තම් කුටුම්බ ඉල්ලුම කියලා කියනවා. එක් පාරිභෝගිකයෙක් විසින් ඉල්ලුම් කරන ප්‍රමාණය. හරිද? ඊළඟට වෙළඳපොලේ ඉන්න සියලු පාරිභෝගිකයන් එකතු වෙලා ඉල්ලන සමස්ත ප්‍රමාණය. වෙළඳපොලේ ඉන්න සියලුම පාරිභෝගිකයන් එකතු වෙලා ඉල්ලන සමස්ත ප්‍රමාණය. අපි එකට කියන්නේ වෙළඳපොල ඉල්ලුම. වෙළඳපොල ඉල්ලුම. හරිද? එතකොට දැන් පාරිභෝගික ඉල්ලුම කියන එක අර්ථ දක්වන්න කිව්වොත් එimhe අපිට කියන්න පුළුවන් කොහොමද? භාණ්ඩය සඳහා වෙළඳපොලේ පැවතිය හැකි විවිධ මිල ගණන් වලට එක් පාරිභෝගිකයෙක් විසින් ඉල්ලුම් කරන විවිධ ප්‍රමාණය. නැත්නම් එක් පාරිභෝගිකයෙක් විසින් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය. ඒක වෙනවා පාරිභෝගික ඉල්ලුම්. පාරිභෝගික ඉල්ලුම් සියල්ල එක්වීමෙන් අපි කියනවා පාරිභෝගික ඉල්ලුම් සියල්ල එක්වීමෙන් වෙළඳපොළ ඉල්ලුම නිර්මාණය වෙනවා. පාරිභෝගික ඉල්ලුම් සියල්ල එක්වීමෙන් වෙළඳපොළ ඉල්ලුම නිර්මාණය වෙනවා. ඒතර ඕක තමයි මේ දෙකේ අදහස. ඕනනම් කෙටියෙන් ලියන්න පුළුවන් අපිට මේ වගුවක් විදියට ගහලා එක පැත්තකට දාලා උතන ඉඳ තියෙන විදිහට ගන්න වෙන්නේ. පාරිභෝගික නැත්නම් කුටුම්බ ඉල්ලුම කියලා. අනිත් පැත්තට ගන්න වෙළඳපොළ ඉල්ලුම කියලා. හරිද? වෙළඳපොළ ඉල්ලුම කියලා ගන්න. ඊළඟට මේ පාරිභෝගික නැත්නම් කුටුම්බ ඉල්ලුම කියන පැත්තේ අපි ලියමු. පාරිභෝගික නැත්නම් කුටුම්බ ඉල්ලුම කියන පැත්තේ ලියමු. කොහොමද ලියන්නේ? භාණ්ඩය සඳහා වෙළඳපොලේ පවතින විවිධ මිල ගණන් වලට භාණ්ඩයක් සඳහා වෙළඳපොලේ පවතින විවිධ මිල ගණන් වලට භාණ්ඩයක් සඳහා වෙළඳපොලේ පවතින විවිධ මිල ගණන් වලට එක් පාරිභෝගිකයෙක් විසින් ඉල්ලුම් කරන විවිධ ප්‍රමාණයන් එක් පාරිභෝගිකයෙක් විසින් ඉල්ලුම් කරන විවිධ ප්‍රමාණයන් එක් පාරිභෝගිකයෙක් විසින් ඉල්ලුම් කරන විවිධ ප්‍රමාණයන් පාරිභෝගික ඉල්ලුම ලෙස හඳුන්වයි. ඒතර වෙළඳපොළ ඉල්ලුම කොහොමද අර්ථ දක්වන්නේ? භාණ්ඩයක් සඳහා වෙළඳපොලේ පැවතිය හැකි විවිධ මිල ගණන් වලට පාරිභෝගිකයින් විසින් ඉල්ලුම් කරන විවිධ ප්‍රමාණයන්. පාරිභෝගිකයින් විසින් ඉල්ලුම් කරන විවිධ ප්‍රමාණයන් වෙළඳපොළ ඉල්ලුම ලෙස අර්ථ දක්වයි. අන්න එම දෙන්න අර්ථ දක්වන්න වෙන වෙනම ඉස්සෙල්ලා.
හරිද? ඊට පස්සේ බලන්න මේක අපිට ඊළඟට තියෙනවා ඊළඟට ඒකෙම අපිට දාන්න පුළුවන් ඒ ලේඛනයේම දාමු. දැන් පාරිභෝගික ඉල්ලුම තීරණය කරන සාධක තියෙනවනේ. පාරිභෝගික ඉල්ලුම තීරණය කරන සාධක දැන් මෙතන භාණ්ඩයක ඉල්ලුම තීරණය කරන සාධක කියලා අපි හඳුනාගත්තානේ සාධක 7ක්. ඔය 7ම පාරිභෝගිකයෙක්ගේ තනි පාරිභෝගික ඉල්ලුම තීරණය කරන්න බලපාන්නේ ඔය සාධක 7න් තනි පාරිභෝගික ඉල්ලුම තීරණය කරන්න බලපාන සාධක අපි නම් කරන්නේ පාරිභෝගික ඉල්ලුම් තීරක කියලා. පාරිභෝගික ඉල්ලුම් තීරක. එතකොට මේ සාධක 7න් තනි පාරිභෝගිකයෙක්ගේ ඉල්ලුම තීරණය කරන්න බලපාන්නේ මේ සාධක ටික. Px සලකා බලන භාණ්ඩයේ මිල, Pn සම්බන්ධිත භාණ්ඩ මිල, Y පාරිභෝගික ආදායම, ඊළඟට ගත්තම T පාරිභෝගික රුචිය, ඊළඟට EX පාරිභෝගික අපේක්ෂාව, O වෙනත් සාධක. ওই ටික විතරයි තනි පාරිභෝගික ඉල්ලුම තීරණය වෙන්න බලපාන. හැබැයි වෙළඳ පොලේ සමස්ත ඉල්ලුම තීරණය වෙන්න බලපාන සාධක කියලා ගත්තම අර සාධක වලට අමතරව මෙන්න n කියන එකත් ගන්න පුළුවන්. ගැනුම්කරුවන් සංඛ්‍යාව. ඇයි දැන් තනි පාරිභෝගිකයෙක් ඉල්ලන ප්‍රමාණය තීරණය වෙන්න වෙළඳ පොලේ ඉන්න අනිත් පාරිභෝගික පිරිස ඔහුට වැදගත් නැහැනේ. ඔහු ඉල්ලන ප්‍රමාණයට. හැබැයි භාණ්ඩයේ මිල, වෙනත් භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම ඔය සාධක ටික පාරිභෝගිකයට වැදගත් වෙනවා. හැබැයි පාරිභෝගිකයෙක්ට අර අනිකුත් ගැනුම්කරුවෝ ප්‍රමාණය කොච්චරද කියන එක තනි පාරිභෝගික ඉල්ලන ප්‍රමාණයට වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පාරිභෝගික ඉල්ලුම් තීරක කිව්වම කුටුම්බ ඉල්ලුම් තීරක කිව්වොත් නැත්තම් ඒකට ගන්න දරුවනේ 6යි. ඒ සාධක 6ගේ සංකේත ටික දාගමු අපි එතනින්ම. වගුවේ අර අර්ථ දැක්වීම කරලා තියනවා දැන්. එතන යටින්ම දාන්න පාරිභෝගික ඉල්ලුම් තීරක කියලා. පාරිභෝගික ඉල්ලුම් තීරක කියලා. පාරිභෝගික ඉල්ලුම් තීරක කියලා දාන්න එතනින් මෙන්න මෙහෙම පාරිභෝගික ඉල්ලුම් තීරක කියලා සංකේත ටික ඇති Px Pn Px Pn Y T T EX සහ O EX සහ O EX සහ O පැහැදිලිද? අන්න ඒ විදිහට ඒ සාධක ටික ගන්න. ඒ සාධක ටික ගන්න. පැහැදිලිද? රයිට්. ඊළඟ වෙළඳපොළ ඉල්ලුම් තීරක. වෙළඳපොළ ඉල්ලුම් තීරක කොහම අර සාධක 7ම දාන්න පුළුවන් අපිට. නේ? වෙළඳපොළ ඉල්ලුම් තීරක කියලා කොහම මේ සාධක 7ම දාන්න පුළුවන්. ඒතකොට සාධක 7ෙම සංකේත අතරින් දාමු වෙළඳපොළ ඉල්ලුම් තීරක කියලා දාලා Px සලකා බලන භාණ්ඩයේ මිල, Pn සම්බන්ධිත භාණ්ඩවල මිල, Y පාරිභෝගික ආදායම, T පාරිභෝගික රුචිය, ඊළඟට EX පාරිභෝගික අපේක්ෂා, N ගැනුම්කරුවෝ සංඛ්‍යාව, O වෙනත් සාධක. ඔන්න ඔය විදිහට. රයිට්. දරුවනේ පළවෙනි ප්‍රශ්න පහ පාවිච්චි කරලා මේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න පහ පාවිච්චි කරලා මම ඔය සිද්ධිය පදනම් කරගෙන ඔයාලට මතක් කරා තීරි කොටස් ටික ඉල්ලුම සම්බන්ධයෙන් තියෙන මූලික මූලධර්ම ටික. සඵල ඉල්ලුමක් ඇති වෙන්නේ කොහොමද? ඉල්ලුමට බලපාන සාධක මොනවද? ඉල්ලුම් නීතිය කියන්නේ මොකක්ද? ඉල්ලුම් න්‍යාය කියන්නේ මොකක්ද? සහ පාරිභෝගික සහ වෙළඳපොළ ඉල්ලුම කියන එක අතර වෙනස මොකක්ද? ඒවට බලපාන සාධක මොනවද? ඔය ගැන අපි කතා කරමු. දැන් අපි යනවා මේකේ 6 වෙනි කොටසට. 6 වෙනි කොටසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සැපයුම ගැන. දැන් ඔයා දැක්ක පීට්සා වෙළඳපොලේ චීස් පීට්සා සඳහා ඉල්ලුම් කරුවෙක් ඇති වුණාම තමයි ඉල්ලුම් කරුවෙක් ඇති වුණාට පස්සේ තමයි ඒ ඉල්ලුම් කරුට අනුරූපී විදිහට සැපයුම් කරුවෙක් කෙනා ගොඩනගෙන්න පටන් ගන්නවා. තේරෙනවද? ඉල්ලුම් කරුට අනුරූපී විදිහට ඉල්ලුම් කරු ගොඩනගන පස්සේ ඉල්ලුම් කරුට අනුරූපී විදිහට සැපයුම් කරු කියන කෙනා ගොඩනගෙන්න පටන් ගන්නවා. තේරුණාද? එතකොට දැන් මේකේ බලන්න 6 වෙනි ප්‍රශ්නේ ඉඳන් ඔය ගැන තමයි කතා කරන්න යන්නේ. මොකද්ද කියන්නේ? පීට්සා සඳහා ඒකක බිලියන 400ක සැපයුමක් ඇතිවීමෙන් කවර තත්ත්වයක් ගම්ම්‍ය වේද? දැන් දරුවනේ සාමාන්‍යයෙන් පීට්සා වලට සැපයුමක් ඇතිවීම නැත්නම් ඕනම භාණ්ඩයක් සඳහා සැපයුමක් ඇතිවීම. ඔය සැපයුමක් ඇතිවීම ඇතුළේ තියෙන අන්තර්ගත වූ කරුණු කිහිපයක්. භාණ්ඩයක් සඳහා සැපයුමක් ඇතිවීමෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් මෙන්න මේ කාරණා ටික. එක ඒ අදාළ භාණ්ඩයේ නිපදවීමට අවශ්‍ය තාක්ෂණය.
හා සාධක. යදාළ භාණ්ඩයේ නිපදවීමට ඕන තාක්ෂණය හා සාධක අදාළ සැපයුම් කරු සතුව පවතින බව. දැන් පීට්සා නිෂ්පාදනයට නම් අවශ්‍ය තාක්ෂණය, අවශ්‍ය සාධකයන්දි පිටි වර්ග, චීස් වර්ග ඒ ටික අන්න ඒවා අදාළ සැපයුම් කරු සතුව පවතින බව. හරිද? ඊළඟට මේ අදාළ භාණ්ඩේ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් හරිද? අදාළ භාණ්ඩේ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඒ භාණ්ඩේ නිෂ්පාදනය කරලා ලාභ ලැබිය හැකි බව. ලාභ අරමුණ. පැහැදිලිද? ලාභ අරමුණ. එතකොට එහෙම ලාභ අරමුණක් තිබ්බා කියන එක පැහැදිලි සැපයීමක් ඇති වුණා. පීට්සා සඳහා දැන් එතන. ඊළඟට අදාළ භාණ්ඩේ නිෂ්පාදනය කිරීමට සහ අලෙවි කිරීමට මොනවද? සැලසුම් කිරීම. දැන් සැලසුම් කිරීම කරලා කියන එක. දැනට සැලසුම් කිරීම කරලා තියෙනවා කියන එක. අන්න ඒක. පැහැදිලිද? එතකොට මේ කාරණා තුන ගම්ම්‍ය වෙනවා මේ භාණ්ඩයක් සඳහා සැපයීමක් ඇතිවීමෙන් මේ කාරණා තුන වෙනවා කියන එක ගම්ම්‍ය වෙනවා. නැත්නම් මේ කාරණා තුන ඇති වෙනවා කියන එක තහවුරු වෙනවා. ඒක තමයි අපි ඔතෙන්ට ලියන්න ඕන කාරණේ එතකොට. ඔතන ලියන්න ඕන අන්නේ කාරණේ. right. බලන්න ඊළඟට අපිට ඊළඟට අහලා තියෙන එකේ බලන්න භාණ්ඩයක සැපයුම කෙරෙහි බලපාන සාධක ටික ගැන අහලා තියෙනවා. ඊළඟට දැන් භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී නිෂ්පාදකයා හදන ඒකක ප්‍රමාණය කීයක් වෙයිද කියන එක හිතන්න බලපාන සාධක නෙවෙයි සැපයුම් තීරක කියලා කියන්නේ. ඒතර වා දැක්ක අර සිද්ධිය ඇතුලේ තිබ්බා. අපි කතා කරපු උදාහරණ ඇතුලේ සිද්ධිය ඇතුලේ තිබුණා. ඒ භාණ්ඩයේ සැපයුම් තීරණය කරන්න පීට්සා වලින් හදන්න එක කීයක්ද තීරණය කරන්න ඒ පීට්සා නිෂ්පාදනය කරන නිෂ්පාදකයා සලකා බලන සාධක. එතන සාධක ගණනාවක් තිබුණා. ඒවා විධිමත්ව ඒ උදාහරණයට ගැලපෙන්නේ එතන දාලා තියෙන විධිමත්ව ගත්තොත් මෙන්න මෙහෙම නම් කරන්න පුළුවන් නේද? මොනවද? PX සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල PX කියලා කියනවා. ඊළඟට PN සම්බන්ධිත භාණ්ඩවල මිල. සම්බන්ධිත භාණ්ඩවල මිල. ඊළඟට C දැන් නිෂ්පාදකයාටත් තියෙනවනේ සම්බන්ධිත භාණ්ඩ එක තේරුණානේ. දැන් පීට්සා හදන නිෂ්පාදකයාට පීට්සා හදන අමුද්‍රව්‍ය වලින් හදන්න පුළුවන් වෙනත් භාණ්ඩ ආදේශ. පීට්සා හදන ක්‍රියාවලිය ඇතුලේ අතු වෙන අතුරු ප්‍රතිඵල. ඒවට කියනවා අනුපූරක. ඒ වගේ. ඒතර සලකා බලන භාණ්ඩ කියන්නේ පීට්සා වල මිල. ඒතර අපි ඒවා නම් කරද්දී විධිමත්ව මෙතන නම් කරනවා. PX සලකා බලන භාණ්ඩේ මිල. PN සම්බන්ධිත භාණ්ඩ වල මිල. C නිෂ්පාදන සාධක මිල ගණන. පීට්සා දඬන පිටි චීස් වලට යන වියදම. නිෂ්පාදන සාධක මිල ගණන. T නිෂ්පාදන තාක්ෂණය. ටෙක්නොලොජි එක මොකද්ද? තාක්ෂණය මොකද්ද පාවිච්චි කරන? නිෂ්පාදන තාක්ෂණය. T නිෂ්පාදන තාක්ෂණය. ඊළඟට ගත්තම G රජය අනුගමනය කරන ප්‍රතිපත්ති මොනවද? පීට්සා ශරීරයට හිත කරයි නම් ඒවට සහනාධාර දෙයි, අහිත කරනම් බදු ගහයි යන්නේ වගේ. ඒවට අපි කියනවා රාජ්‍ය ප්‍රතිපත්ති. G රාජ්‍ය ප්‍රතිපත්ති. පැහැදිලිද? රාජ්‍ය ප්‍රතිපත්ති. ඊළඟට ගත්තොත් EX නිෂ්පාදකින්ගේ අපේක්ෂාවන්. අදාළ භාණ්ඩේ නිෂ්පාදනය කරලා ඒ භාණ්ඩය අනාගතයේ විකුණද්දී අනාගතයේදී මිල සහ වර්තමානයේදී මිල ගැන හිතමින් නිෂ්පාදකයා අද හදන ගාන තීරණය කරනවා. දැන් අනාගතයේ මිල වැඩියෙන් ලැබෙනවා කියලා හිතනවා නම් අද හදන එක අඩු කරලා අනාගතේ හදනවා මේ අමුද්‍රව්‍ය වලින්. පැහැදිලිද? අන්න ඒ වගේ නිෂ්පාදන අපේක්ෂා කරන මිල අනාගත සම්බන්ධ. නිෂ්පාදන අපේක්ෂාවන් කියලා කියනවා. ඊළඟට N සැපයුම්කරුවෝ සංඛ්‍යාව වෙළඳ පොලේ ඉන්න. ඇතර ඒ අනුවත් වෙළඳ පොලේ හදන පීට්සා ප්‍රමාණය වෙනස් වෙනවනේ. සැපයුම්කරුවන් සංඛ්‍යාවෙන් කියන්නේ. O වෙනත් සාධක භාණ්ඩයක් නිෂ්පාදන බලපාන කාලගුණික දේශගුණික වයස් ව්‍යුහය ඔය ආදී සාධක. අපි ඒවට කියන මොකක් කියලාද? O වෙනත් සාධක කියලා අපි ඒවා නම් කරනවා. හරිද? ඒතර බලන්න සාධක ටික. PX සලකා බලන භාණ්ඩයේ මිල, PN සම්බන්ධිත භාණ්ඩවල මිල, C නිෂ්පාදන සාධක මිල ගණන්, T නිෂ්පාදන තාක්ෂණය, G රාජ්‍ය ප්‍රතිපත්තීන්, EX මොකද EX කියන්නේ? නිෂ්පාදන අපේක්ෂාවන්, N
ගැනුම්කරුවන් සංඛ්‍යාව O වෙනත් සාධක. O වෙනත් සාධක. ඔන්න ආදී විදියට තමයි අපිට ගන්න වෙන්නේ ඒ අදාළ සාධක ටික නේ. ඔන්න සැපයුම තීරණය කරන සාධක. ඊළඟට අර ඉල්ලුමේ වගේම දරුවනේ මේකෙත් ඊළඟට මේ සැපයුම තීරණය කරන සාධකත් එක්ක ගොඩනගෙනවා. අපි අර කලින් කිව්වා වගේ ඉල්ලුම සම්බන්ධයෙන් ඉල්ලුම් නීතිය කිව්වේ. ඒ වගේ සැපයුම සම්බන්ධයෙන් සැපයුම් නීතිය කියලා සංකල්පයක් ගොඩනගෙනවා. ඒක තමයි ඔය 8 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ. මොකද්ද? පීට්සා එකක මිල 200 බැගින් ඉහළ යන විට පීට්සා සැපයුම් ප්‍රමාණය ඒකක 200 බැගින් ඉහළ යයි. මිල ඉහළ යද්දී සපයන ප්‍රමාණයත් ඉහළ යනවලු 200 බැගින්. මෙහිදී පීට්සා සැපයුම කෙරෙහි බලපාන කවර සාධක ස්ථාවර නොවෙනස්ව පවතීද? කියන්නේ වෙනස් වෙන්නේ නැතුව තියෙයිද? මේ මිල හා සැපයුම අතර තියෙන අනුලෝම සම්බන්ධය කුමන නමකින් හඳුන්වනු ලැබේ? දැන් ඔය තියෙන්නේ මෙන්න මේ කාරණේ. භාණ්ඩයක සැපයුම තීරණය වෙද්දී ඒ භාණ්ඩයේ සැපයුම තීරණය වෙන්නේ තනි සාධකයක් මත නෙවෙයි කියලා දැන් අපි කතා කරානේ. මේ වගේ සාධක ගණනාවක් මත තමයි ඒක තීරණය වෙන්නේ. හැබැයි නිෂ්පාදකයා භාණ්ඩයක සපයන ප්‍රමාණය මේ සලකා බලන භාණ්ඩයේ මිලත් එක්ක පමණක් තීරණය කරනවා. මේ මිල සලකා බලන භාණ්ඩයේ මිල හැර මෙන්න මේ සාධක ස්ථාවරයි කියලා හිතලා ඒවා වෙනස් වෙන්නේ නැතුව තියෙයි කියලා හිතලා මේ සලකා බලන භාණ්ඩයේ මිලයි සැපයුම් ප්‍රමාණය අතර තියෙන්නේ අනුලෝමාකාරයේ සම්බන්ධයක් නම් මෙන්න මේ වගේ අනුලෝම ආකාරයේ සම්බන්ධයක් නම් මෙන්න මේ සම්බන්ධතාවය තමයි අපි දකින්නේ මොකක් කියලාද? මෙන්න මේ සම්බන්ධතාවය තමයි අපි දකින්නේ දරුවනේ සැපයුම් නීතිය කියලා. මේ සම්බන්ධතම අපි දකින්නේ සැපයුම් නීතිය කියලා. ඒතර ආර්ථික විද්‍යානුකූලව සැපයුම් නීතිය කියන්නේ ඕක. සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල කියන්නේ PX නේ. හැර අනෙකුත් සාධක ටික නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල හා සැපයුම් ප්‍රමාණය අතර සලකා බලන භාණ්ඩයේ මිල හා සැපයුම් ප්‍රමාණය අතර ඇතිවන අනුලෝම වූ සම්බන්ධය. ඇතිවන අනුලෝම වූ සම්බන්ධය. අපි අන්න ඒක ආර්ථික විද්‍යාවේ හඳුන්වනවා මොකක් කියලාද? සැපයුම් නීතියක් කියලා හඳුන්වනවා. ඒ අනුලෝම සම්බන්ධතාවය අපි ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ සැපයුම් නීතිය කියලා. ඒතර දැන් මෙතනදී ඒක තමයි අර්ථ දක්වන්න ඕනේ. මොකද්ද කියන්න ඕනේ එතනදී 8 වෙනි කොටසට? මෙම සලකා බලන භාණ්ඩයේ මිල හා සැපයුම් ප්‍රමාණය අතර ඇතිවන අනුලෝම සම්බන්ධතාවය සැපයුම් නීතිය ලෙස හඳුන්වයි. සැපයුම් නීතිය යනු සලකා බලන භාණ්ඩයේ මිල හැර සැපයුම් නීතිය යනු සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල හා සැපයුම් ප්‍රමාණය අතර ඇතිවන සලකා බලන භාණ්ඩයේ මිල හා සැපයුම් ප්‍රමාණය අතර ඇතිවන අනුලෝම වූ සම්බන්ධතාවය සැපයුම් නීතිය ලෙස හඳුන්වයි. සලකා බලන භාණ්ඩයේ මිල හා සැපයුම් ප්‍රමාණය අතර ඇතිවන අනුලෝම වූ සම්බන්ධතාවය සැපයුම් නීතිය ලෙස හඳුන්වයි. අර සලකා බලන භාණ්ඩයේ මිල හැර අනෙකුත් සාධක ස්ථාවර සාධක මොනවද කියලා අහනවනේ. ඒකෙන්ද අපි ඒවා ලියමු. ස්ථාවර සාධක කියලා දාලා මෙන්න මේ සංකේත ටික දාමු ඒක ඇතුලේ. ස්ථාවර සාධක කියලා දාලා ඒක ඇතුලේ වරහන් දාලා සංකේත පෙන්නමු. මෙන්න මේ ටික ස්ථාවරයි වෙනස් වෙන්නේ නැහැ. right. දරුණු ඊළඟට මේකේ 9 වෙනි කොටස.
දැන් මේ 9 වෙනි කොටසේදී අහලා තියෙනවා භාණ්ඩයක සැපයුම තීරණය වෙන්න බලපාන මේ සියලු සාධක මත සැපයුම් ප්‍රමාණය තීරණය වෙනවා. අපි ඒක දන්නවනේ මේ එක සාධකයක් නෙමෙයි බලපාන්නේ මේ සියලු සාධක බලපාන. කියන්නේ මේ හැම සාධකයක් මතම භාණ්ඩයක සැපයුම් ප්‍රමාණය කියන එක තීරණය වෙන්න පුළුවන්. මේ හැමෝම වෙනස් වෙලා තමයි සැපයුම් ප්‍රමාණය තීරණය වෙන්නේ නේ. මෙන්න මේ සම්බන්ධතාවයට අපි කියන්නේ මොකද්ද? ඒ භාණ්ඩයක සැපයුම මේ සියලු සාධක මත තීරණය වෙනවා. හරිද? හැබැයි සැපයුම් නීතියේදී කිව්වේ මෙයා හැර මේ සාධක ස්ථාවරව තියෙයි කියලා. හැබැයි මෙතනදී මම කියන්න යන්නේ මේ භාණ්ඩයක සැපයුම මේ සියලු සාධක මත තීරණය වෙනවා. මෙන්න මේ විදිහට භාණ්ඩයක සැපයුම කෙරෙහි බලපාන සාධක හා සැපයුම අතර තියෙන සමස්ත සම්බන්ධතාවය. සමස්ත සම්බන්ධතාවය. අපි ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ දරුවනේ සැපයුම් න්‍යාය කියලා. සැපයුම් න්‍යාය. හරිද? සැපයුම් න්‍යාය. මේ සැපයුම් න්‍යාය ඉදිරිපත් කරන්නේ මොකක්ද අදහස? භාණ්ඩයක සැපයුම මේ හැම සාධකයක් මතම තීරණය වේ. මේ හැම සාධකයකම හැසිරීම මත සැපයුම තීරණය වේ. සැපයුම් න්‍යාය. අන්නේ සැපයුම් න්‍යායෙන් ඉදිරිපත් කරන අදහස අපිට පුළුවන් මෙන්න මේවා ගණිතමය ශ්‍රිතයකට ගේන්න. මෙන්න මේවයි ගණිතමය ශ්‍රිතයකට ගේන්න පුළුවන්. මේවයි ගණිතමය ශ්‍රිතයකට ගෙනාවට පස්සේ අපි ඒකට කියනවා නමක් මොකද්ද? සැපයුම් ශ්‍රිතය කියලා කියනවා. සැපයුම් ශ්‍රිතය. දැන් ඊළඟට අහලා තියෙන 9 වෙනි කොටසෙන් ඔයාලට ඔන්න ඕක. 9 වෙනි කොටසෙන් අහලා තියෙන ඔන්න ඔය කාරණේ. බලන්න. චීස් පීට්සා සැපයුම විවිධ සාධකවල වෙනස් වීම මත තීරණය වන බව හඳුනාගත හැකි. ඒ අනුව පීට්සා සැපයුම තීරණය කරන සාධක හා පීට්සා සැපයුම අතර පවතින සමස්ත සම්බන්ධතාවය ආර්ථික විද්‍යාවේදී කුමන නමකින් හැඳින්විය හැකිද හැඳින්වේද? ඒ ශ්‍රිතයකින් ඉදිරිපත් කරන්න එවිට කවර නමකින් හඳුන්වයිද? දැන් මොකද්ද කියන්න තියෙන්නේ අපිට? මෙන්න මෙහෙම ලියන්න පුළුවන් එතෙන්ට. භාණ්ඩයක සැපයුම කෙරෙහි බලපාන සාධක සහ භාණ්ඩයක සැපයුම කෙරෙහි බලපාන සාධක සහ භාණ්ඩයක සැපයුම කෙරෙහි බලපාන සාධක සහ සැපයුම අතර පවතින භාණ්ඩයක සැපයුම කෙරෙහි බලපාන සාධක සහ සැපයුම අතර පවතින භාණ්ඩයක සැපයුම කෙරෙහි බලපාන සාධක හා සැපයුම අතර පවතින සමස්ත සම්බන්ධතාවය සමස්ත සම්බන්ධතාවය සමස්ත සම්බන්ධතාවය සමස්ත සම්බන්ධතාවය සැපයුම් න්‍යාය ලෙස හඳුන්වයි. සැපයුම් න්‍යාය ලෙස හඳුන්වයි. සැපයුම් න්‍යාය ලෙස හඳුන්වයි. සමස්ත සම්බන්ධතාවය සැපයුම් න්‍යාය ලෙස හඳුන්වයි. මෙම සැපයුම් න්‍යායෙන් ඉදිරිපත් වන අදහස 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 ගණිතමය ශ්‍රිතයකින් නිරූපණය කළ විට 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 එය සැපයුම් ශ්‍රිතය ලෙස හඳුන්වයි. එය සැපයුම් ශ්‍රිතය ලෙස හඳුන්වයි. එය සැපයුම් ශ්‍රිතය ලෙස හඳුන්වයි. මෙන්න මේ ශ්‍රිතය ලියන්න. සැපයුම් ශ්‍රිතය ලෙස හඳුන්වයි. මෙන්න මේ ශ්‍රිතය ලියන්න. සැපයුම් ශ්‍රිතය ලෙස හඳුන්වයි. මෙන්න මේ ශ්‍රිතය ලියන්න. QS සමානයි F QS සමානයි F වරහන් ඇතුලේ සංකේතයක PX PN C T G EX N සහ O විදිහට PX PN C T
G EX N සහ O විදිහට සංකේත ටික දාන්න. පැහැදිලිද දරුවනේ? right. 9ත් හරි. අවසන් කොටස 10 එකේ පළවෙනි කොටස යටතේ ඉල්ලුම සැපයුම සම්බන්ධව අපි හඳුනාගත්තේ අර සිද්ධිය ආශ්‍රය කරගෙන මූලික මූලධර්ම. මූලික මූලධර්ම ටික. දැන් ඒකේ අවසන් කොටස යනවා. මොකක්ද අහලා තියෙන්නේ මේ වෙළඳපොළක සැපයුම බෙදිය හැකි කොටස් මොනවාද කියලා. කොටස් දෙකකට බෙදිය හැකි චීස් පිට්සා සැපයුම. එකක් තමයි එක නිෂ්පාදකයෙක් සපයන එක නේ. ඒකට කියන්නේ අපි මොකද්ද ආයතනික සැපයුම. ඊළඟට වෙළඳපොළේ ඉන්න හැම නිෂ්පාදකයම එකතු වෙලා සපයන මුළු ප්‍රමාණය. ඒකට කියන්නේ මොකද්ද? වෙළඳපොළ සැපයුම. වෙළඳපොළ සැපයුම. නේ? එතකොට ආයතනික සැපයුම සහ වෙළඳපොළ සැපයුම කියන එක අපිට නිර්වචනය කරන්න පුළුවන් විදියක්. මොකද්ද? ඒතර අපි වගුවක් ගහලා මේකත් අර කලින් ඉල්ලුමේදී වගේම කරමු. වගුවක් ගහලා එක පැත්ත කර ගන්නවා ආයතනික සැපයුම අනිත් පැත්තට දානවා වෙළඳපොළ සැපයුම. පැහැදිලිද? එක පැත්තකට දානවා ආයතනික සැපයුම අනිත් පැත්තට දානවා වෙළඳපොළ සැපයුම. පැහැදිලි? එක පැත්තකට ආයතනික සැපයුම අනිත් පැත්තට වෙළඳපොළ සැපයුම. ඒතර අපිට ආයතනික සැපයුම කියන එක යටතේ ලියන්න පුළුවන් කොහොමද? භාණ්ඩයක් සඳහා වෙළඳපොලේ පැවති හැකි විවිධ මිල ගණන් වලට භාණ්ඩයක් සඳහා වෙළඳපොලේ පැවති හැකි විවිධ මිල ගණන් වලට භාණ්ඩයක් සඳහා වෙළඳපොලේ පැවති හැකි විවිධ මිල ගණන් වලට එක් ආයතනයක් විසින් සපයන ප්‍රමාණය නැත්නම් එක් ආයතනයක් විසින් වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන ප්‍රමාණය අපේක්ෂා කරන හැකි ප්‍රමාණය අපේක්ෂා කරන සහ හැකි ප්‍රමාණය ආයතනික සැපයුම ලෙස හැඳින්වේ. ආයතනික සැපයුම ලෙස හැඳින්වේ. ඒ වගේම අපිට බලන්න වෙළඳපොළ සැපයුම අනිත් පැත්තේ ලියන්න. වෙළඳපොළ සැපයුම කියන එක කොහොමද ලියන්නේ වෙළඳපොළ සැපයුම කියන එක? භාණ්ඩයක් සඳහා වෙළඳපොලේ පවතින විවිධ මිල ගණන් වලට භාණ්ඩයක් සඳහා වෙළඳපොලේ පවතින විවිධ මිල ගණන් වලට භාණ්ඩයක් සඳහා වෙළඳපොලේ පවතින විවිධ මිල ගණන් වලට සැපයුම්කරුවන් විසින් වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන සහ ඉදිරිපත් කළ හැකි. නැත්නම් සැපයුම්කරුවන් විසින් නිෂ්පාදකයන් විසින් වෙළඳපොළට ඉදිරිපත් කරන නැත්නම් වෙළඳපොළට සපයන ප්‍රමාණය වෙළඳපොළ සැපයුම ලෙස හඳුන්වයි. වෙළඳපොළ සැපයුම ලෙස හඳුන්වයි. පැහැදිලිද ටික? රයිට්. ඊළඟ සාධක ලියන්න පුළුවන්. දැන් ආයතනික සැපයුම කෙරෙහි බලපාන සාධක. පුරාට දැන් තේරෙන්න ඕනේ එක ආයතනයක සැපයුමට දරුවනේ අර සැපයුම කෙරෙහි බලපාන සාධක අතරින් සැපයුම් කරෝ සංඛ්‍යාව කියන එක එක ආයතනයකට බලපාන්නේ නැහැ. මොකද වෙළඳපොළේ ඉන්න ආයතන සංඛ්‍යාව අනුව තමන් හදන ප්‍රමාණය තීරණය කරන්න යන්නේ නැහැ නිෂ්පාදකයා. එයා අනිත් සාධක තමයි සලකා බලන්නේ. හැබැයි වෙළඳපොළේ සමස්ත සැපයුම කියන එක ඉන්න ආයතන සංඛ්‍යාව අනුව තීරණය වෙන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් ආයතනික සැපයුම් තිරක කියලා දාන්න ආයතනික සැපයුම් තිරක කියලා දානවා සංකේත ටික. ආයතනික සැපයුම් තිරක කියලා දාලා ඒ සංකේත ටික දානවා. PXN PXNC T PXN PXPN ඊළඟට C T G EX ඊළඟට O EX සහ O මොන විදිහට ගන්න පුළුවන් නේ ඊළඟට වෙළඳපොළ සැපයුම් තීරක කිව්වම ඒකේ ඔක්කොම සංකේත ටික දාන්න ඕනේ. ඒ ඔක්කොම ටික දාන්න. PX PN C T ඊළඟට G EX N සහ O මේ සීළු කොටස් ටික දාන්න පුළුවන් එතකොට නේ. right. ඔන්න ඒකත් කතා කරලා ඉවර වෙද්දී ඉල්ලුම සැපයුම සමතුලිතයේ එකේ කොටසේ මූලික මූලධර්ම සියල්ල අපි
පුතේ සාකච්ඡා කරලා ඉවර වෙනවා. ඉල්ලුම හඳුනා ගැනීම, සැපයුම හඳුනා ගැනීම සම්බන්ධ මූලධර්ම. දැන් අපි යනවා ඔකේ දෙවෙනි කොටසට. ඔකේ දෙවෙනි කොටසට. ඔකේ දෙවෙනි කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ මූලිකව සමතුලිතය සම්බන්ධ හඳුනා ගැනීම සහ සමතුලිතය සම්බන්ධ ගණනය කිරීම. ඒතොර ඒකට ඉල්ලුම සැපයුම සම්බන්ධ ගණනය කිරීමුත් ඉගෙන ගන්න වෙනවා. අන්න ඒ ටික ගණනය කිරීම ආකෘති ටික හරියට හදලා දෙන එක තමයි දෙවෙනි කොටසෙන් අරමුණු කරගන්න. බලන්න වර්ක්බුක් එකේ පිටුවංග 7. දැන් දරුවනේ මේ ඔයා දැනගත්තනේ දැන් ඉල්ලුම සැපයුම කියන එක පීට්සා වෙළඳපොළක් නිර්මාණය වෙද්දී ඉස්සල්ලාම උනේ පීට්සා මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉල්ලුම් කරුවෙක් ගොඩනැගුණා. නේ? මෙයාගේ ඉල්ලුමට අනුරූපී විදිහට මෙයාට නිෂ්පාදනය භාණ්ඩයක් නිෂ්පාදනය කළ සපයන්න මෙයාට අනුරූපී විදිහට සැපයුම් කරුවෙක් ඊළඟට ගොඩනැගුණා නේ. ඔයා දැක්කනේ? සැපයුම් කරුවෙක් ගොඩනැගුණා. දැන් වෙන්නේ මේ ඉල්ලුම් කරුගේ ඉල්ලුම් තීරණත් මේ සැපයුම් කරුගේ සැපයුම් තීරණත් මේ දෙන්න ගලපගෙන මේගොල්ලෝ හදා ගන්නවා වෙළඳපොලේ සමතුලිතයක්. සමතුලිතයක් කියලා මෙතන අදහස් කරන්නේ දෙන්නගේ තීරණ ගලපා ගැනීමක්. තීරණ ගලපා ගැනීමක්. එතකොට මේ සමතුලිතයක් සම්බන්ධයෙන් ගද්දී සමතුලිතයකදී ගන්න තීරණය තමයි දෙන්නම එක මිලකට නිශ්චිත මිලකට කැමති වෙනවා. නිශ්චිත මිලකට ඉල්ලුම් කරන ප්‍රමාණයත් සපයන ප්‍රමාණයත් දෙන්න මොනව කරගන්න කැමති වෙනවා? සමාන කරගන්න කැමති වෙනවා. ඔක තමයි වෙන්නේ. දැන් බලන්න ඔතන දාලා තියෙන ලේඛනය. ওই ලේඛනය බලන්න පීට්සා වෙළඳපොලේ සමතුලිත වන අවස්ථාව හයිලයිට් කරන්න බලන්න. දැන් පීට්සා වෙළඳපොල සමතුලිත වන අවස්ථාව ওই ලේඛනය හයිලයිට් කරන්න බලන්න. හරි ලේසියෙන් හයිලයිට් කරන්න පුළුවන් අපිට. කොතනදද පීට්සා වෙළඳපොල සමතුලිත වෙන්න පටන් ගන්න? බලන්න. කොතනදද සමතුලිත වෙන්න පටන් ගන්න? පීට්සා එකක මිල රුපියල් 400ක් වෙලා නේද? දැක්කද? පීට්සා එකක මිල රුපියල් 400ක් වෙලා. පීට්සා එකක මිල රුපියල් 400ක් වෙලා පීට්සා ඉල්ලුම් ප්‍රමාණය එකක 400ක් වුණා. පීට්සා ඉල්ලුම් ප්‍රමාණයත් ඒකක කීයක්ද? 400ක්. සැපයුම් ප්‍රමාණයත් ඒකක 400ක්. වුණාම බලන්න නිශ්චිත මිලට ඉල්ලුම් ප්‍රමාණය හා සැපයුම් ප්‍රමාණය සමාන වෙනවා. මේ සමාන වීමෙන් මොකක් නිරූපණය වෙනවද? සමතුලිතය කියන එක නිරූපණය වෙන්න පටන් ගන්නවා. සමතුලිතය කියන එක නිරූපණය වෙන්න පටන් ගන්නවා නේ. රයිට්. දැන් බලන්න සමතුලිතය සම්බන්ධ අපිට තියෙන මූලික දැනුම කොටස් මොනවද ගොඩනගා ගන්න ඕන වෙනවා. සමතුලිතය සම්බන්ධ. අපි බලමු පොඩ්ඩක් ඒක. බලන්න මම ඔය ලේඛනය හරහා ඔයාලට දීලා තියෙන සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න. ඉල්ලුම් සැපයුම් සමීකරණ ඇසුරින් කියලායි කියන්නේ හැබැයි. එතකොට දැන් ඉල්ලුම් සමීකරණය සැපයුම් සමීකරණය ගොඩනගන්නේ කොහොමද? ඕක ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ. හරිද? දැන් ඔය ලේඛනයේ තියෙන තොරතුරු ටික මෙහෙමනේ තියෙන්නේ. මිල තියෙනවා. මම හැම තීරුවක්ම ගන්න තීරු දෙකක් විතර ගන්නම්. QD තියෙනවා, QS තියෙනවා. හරිද? මම තීරු දෙකයි ගන්නෙ. හරිද? මම ගන්නම්කෝ මිල 200යි 400යි කියන එක. මිල 200යි මිල 400යි. 200ට ඉල්ලුම් ප්‍රමාණය තියෙන්නේ පුතා 600යි 400ට ඉල්ලුම් ප්‍රමාණය තියෙන්නේ 400යි 200ට ඉල්ලුම් ප්‍රමාණය තියෙනවා 200යි 400ට ඉල්ලුම් ප්‍රමාණය තියෙනවා 400යි. ඒතර මේකේ සමතුලිත අවස්ථාව කිව්වේ මේ අවස්ථාවනේ අපේ නේ මේ අවස්ථාවනේ සමතුලිත අවස්ථාව කියලා කිව්වේ. තා සමතුලිතයි. දැන් මේක ගණිතමය වශයෙන් හොයාගන්න කියලායි මේ මෙතන මේ කියන්නේ. මේ සමතුලිත අවස්ථාව ගණිතමය වශයෙන් හොයාගන්න. ගණිතමය වශයෙන් මේක ගණනය කරලා ගන්න කියලායි කියන්නේ දැන් මේ නේ. එතකොට මේ සමතුලිත අවස්ථාව ගණිතමය වශයෙන් හොයද්දී ඉස්සලා ඉල්ලුම් සමීකරණය හොයාගන්නවා. සාමාන්‍ය ඉල්ලුම් සමීකරණයේ පොදු ආකෘතිය තමයි QD සමානයි A ඍණ BP කියන්නේ. මේකේ B වලාගේ ගන්න කොහොමද අපි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. මෙතන ඩෙල්ටා කියන්නේ මොකද්ද වෙනසනේ මෙතන වෙනස. ඩෙල්ටා කීයද මෙතන වෙනස බලන්න. මෙතන වෙනස තියෙන්නේ 200යි. නේ? මෙතන ඩෙල්ටා P වෙනස. මෙතනත් 200යි. ඒතර මෙයා 200 බෙදීම 200 වෙනවා. ඒතර 1යි කියලා එනවා බෑවුම. බෑවුම ආදේශ කරන සමීකරණයට A ඍණ 1යි P වෙනවා. A වලාගේ ගන්න Pටයි QDටයි තොරතුරු දාන්න ඕනේ. දැන් මම ගන්නකො P 200 එහෙනම් QD 600යි දාන්න ඕනේ මෙතෙන්ට. 600යි A ඍණ 1 ගුණ කිරීම P වෙනුවට දාන්නේ 200යි. එතකොට 600 සමානයි A ඍණ
200යි. එතකොට A සමානයි කොහොමද එන්නේ? 600 ධන 200 වෙනවා මේ පැත්තටදී. එහෙනම් A සමානයි කීයද? 800යි. නේ? A 800යි. එතකොට A 800යි නම් මේකේ අපිට QD සමීකරණය ගන්න පුළුවන් කොහොමද? QD සමානයි 800 ඍණ 1යි P කියලා ගන්න පුළුවන් නේ. ඔය තමයි ඉල්ලුම් සමීකරණය. ඉල්ලුම් සමීකරණය ගොඩනගා ගන්න විදිහ. හරිද? තීය පන්තියක මේවා අහුන්නේ නැති කෙනෙක් ඉන්නවා මේ රෙකෝඩින් එක නැවත බල මේවා ටිකක් පුහුණු වෙන්න. ඊළඟට සැපයුම් සමීකරණය ගොඩනගන විදිය. QS සමානයි A ධන BP. ତොර මේකේ B ගන්නේ කොහොමද? ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P. ඩෙල්ටා QS කියන්නේ මෙතන පරතරයනේ කීයද? ඒත් 200නේ. ඒතොර 200 බෙදීම පුතා 200. කීයද? 1යි. ඒතොර QS සමානයි A ධන B වෙනුවට දානවා 1යි P. B වෙනුවට දානවා 1යි P. ඒ වල ගෙවා ගන්නයි P ටයි QS ටයි තොරතුරු දානවා. ගමොත් P 200යි කියලා එහෙනම් QS උත් තියෙන්නේ 200යි. එහෙනම් QS වෙනුවට 200 දානවා. A ධන 1 ගුණ කිරීම P 200යි. A ධන 200යි. A සමානයි 200 ඍණ 200යි. A සමානයි 0යි. එහෙනම් මේකේ සැපයුම් සමීකරණය ගන්න පුළුවන් 0 ධන 1යි P. ඉතින් මේක ලියන්න පුළුවන් ඕන නම් QS සමාන 1යි P කියලා. ඔන්න සැපයුම් සමීකරණය. හරිද? ඒත් ඉස්සෙල්ලාම අපිට කිව්වේ ඉල්ලුම් සැපයුම් සමීකරණ හරහා සමතුලිතය මිලහා ප්‍රමාණය හොයන්න කියලා. ඒතර අපිට ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා ඉල්ලුම් සමීකරණය ගොඩනගා ගන්න. ඒතර අපි මේ ඉල්ලුම් සමීකරණය ගොඩනගුවේ. ඊළඟ අපිට සිද්ධ වෙනවා සැපයුම් සමීකරණය ගොඩනගන්න. මේ දින සැපයුම් සමීකරණය ගොඩනගලා තියෙන්නේ නේ. තොර ඉල්ලුම් සැපයුම් සමීකරණ දෙක ගොඩනැගුවට පස්සේ සමතුලිත මිල ප්‍රමාණය හොයන්න පුළුවන්. නේ? අපිට කියලා තියෙන සමතුලිත මිල හා ප්‍රමාණය ගණනය කරන්න. ඒක හරි ලේසියෙන් එතකොට ගන්න පුළුවන්. මොකද්ද කරන්න තියෙන්නේ? QD ට QS සමාන කරනවා. එතකොට 800 ඍණ 1යි P සමානයි 1යි P. එතකොට 800 සමානයි 1යි P ධන 1යි P ඔක්කොම 2යි P මෙතන 800යි. මෙයත් දෙකෙන් බෙදලා මෙයත් දෙකෙන් බෙදනවා. එතකොට P එනවා කීයයි කියලාද? 400යි. මිල 400ක් කියලා. සමතුලිත මිල 400ක් කියලා. මිල 400ක් නම් ප්‍රමාණය ගන්න පුළුවන් කැමති එක් සමීකරණයකට ආදේශ කරලා. මම ආදේශ කරනවා සැපයුම් සමීකරණයට. එතකොට 1 ගුණ කිරීම P වෙනුවට දානවා 400. එතකොට එන්නේ කීයද? ප්‍රමාණය එනවා 400යි. ප්‍රමාණය එනවා 400යි. දරුවනේ හරිනේ සමතුලිත මිල ප්‍රමාණය හොයාගන්න එහෙමයි. හරිනේ? මිල 400ක් වෙනවා ප්‍රමාණයක් වෙනවා 400ක් කියලා. ඊළඟට දැන් ඒකේ පළවෙනි කොටසෙන් කිව්ව දෙන්නේ ඔය. ඒක හරි සාමාන්‍යයෙන් වාට කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැනේ. එතකොට ඊළඟට අපි මේකේ ප්‍රස්ථාරය අඳින්න කියන සමතුලිත අවස්ථාව ප්‍රස්ථාරයකින් ඉදිරිපත් කරන්න. දැන් සමතුලිත අවස්ථාව ප්‍රස්ථාරයකින් ඉදිරිපත් කරන්න කිව්වම කොහොමද අපි මෙතනදී දැන් සමතුලිත අවස්ථාව ප්‍රස්ථාරයකින් පෙන්වන්නේ? ඕකනේ වැදගත්. එතකොට ප්‍රස්ථාරයක් අඳින්දි දරුවනේ සමතුලිත අවස්ථාව සම්බන්ධයෙන් මම කියලා දීලා තියෙනවා තීරිපන්තිවලදී. තීරිපන්තිවලදී මේ වැඩේ හරියට අහුන්නේ නැති කෙනෙක් තමයි මේවා වඩා වැදගත්. අවස්ථා කීපයක් ඕන. එකක් තමයි ඉල්ලුම් සමීකරණය ඕනේ. 800 ඍණ 1යි P. සැපයුම් සමීකරණය ඕනේ. 1යි P. 1යි P. ඊළඟට සමතුලිත මිල ඕනේ. මිල 400යි. ප්‍රමාණය ඕනේ. ප්‍රමාණය 400යි. මේ තොරතුරු පද්ධතිය අරන් තමයි සමතුලිතයේ ප්‍රස්ථාරයට ගහන්නේ. ඉස්සෙල්ලාම අඳින්නේ පෙරවැඩ ප්‍රස්ථාරයක් විදිහට. ඊට පස්සේ තමයි ඔයාට උතුන කොට රූල් තියලා තියෙන. එතන හරි ප්‍රස්ථාරයක් විදිහට අඳිමු. ඉස්සෙල්ලා පෙරවැඩ ප්‍රස්ථාරයක්. එතකොට උස පැත්ත P කියලා දක්වනවා. පල්ල පැත්ත Q කියලා දක්වනවා. මෙතන බිඳුවයි. ඉහළ සිට පහළට එනවා මේ මොන රේඛාවද පුතා? මේකට කියන මොන රේඛාව කියලාද? ඉල්ලුම් රේඛාව කියලායි කියන්නේ. D. ඉල්ලුම් රේඛාව. පැහැදිලිද? D. තොර මෙතෙන්ට එන්නේ 800යි 800 බෙදීම මේ මෙතන 800 ගන්න මේ ඉල්ලුම් රේඛාව ඍණ බෑවුමක් තියෙන තමයි ඉහළ සිට පහළට දාන්නේ. ඔහොම. මෙතන ඍණ බෑවුමක්. ඒ හින්දා මේ 800 තමයි මෙතෙන්ට එන්නේ. 800 බෙදීම 1 මෙතෙන්ට එන්නේ 800යි.
තෙන්ට එන්නේ 800යි. පැහැදිලිද? ඊළඟ සමතුලිත මිල හා ප්‍රමාණය මේ ඉල්ලුම් වක්‍රය මත ලක්ෂයක ලකුණු කරගන්න ඕනේ. මිල 400යි සමතුලිත මිල හා ප්‍රමාණය. ප්‍රමාණයත් 400යි. ඔන්නෝම ලකුණු කරගන්න. මිල පහ ප්‍රමාණය. සමතුලිත ලක්ෂය කියලා අපි ඔකට කියනවා. ඔම ලකුණු කරනවා. ඊළඟ සැපයුම් සමීකරණය දිහා බලනවා. සැපයුම් සමීකරණය අතර මේක වා එන විදිය දැක්කනේ මේක තියෙන්නේ හරි විදිය බිඳුව ධන 1යි p නේ. බිඳුව ධන 1යි p නේ. එතකොට බිඳුව නම් පටන් ගන්න ඕනේ බිඳුවෙන්නේ. ඒ වගේම සැපයුම් වක්‍රය ඉහළට යන්නේ මේ සමතුලිත ලක්ෂ්‍ය හරහා. එයා S කියලා නම් කරනවා. ඔන්න පෙරවැඩ ප්‍රස්තාරය අඳපු විදිය. ඒක බිඳුවෙන් පටන් ගත්තේ මේකේ අන්තකඩේ බිඳුවක් නිසා. නේ? දැන් ඔන්න ඔහම සැපයුම් රේඛාවත් අඳගත්තා. ඔන්න ඔහම සමතුලිත අවස්ථාව අපිට ගන්න පුළුවන්. දැන් මේ ගත්ත සමතුලිත අවස්ථාව ඔය අර කොටු රූල් තියෙන්නේ. උතන ප්‍රස්තාර කොලේ ඒකේ අඳින්න හරි පරතරය සහිතව පිටු භාගයක් විතර ප්‍රස්තාර කොලේම පිරෙන්න. උස පැත්ත ගද්දී පරතරයක් සාධාරණව තීරණය කරලා පළල පැත්තට පරතරයක් සාධාරණව තියලා අඳින්න එක. ඒක මම මැදිහත් වෙන්නේ නැවා කරන්න ඒක. ඒකේ ඊළඟට අහනවා තුන්වෙනි කොටසේ සමතුලිත අවස්ථාවේදී පාරිභෝගික පැහැදම සහ නිෂ්පාදක අයභාරය ගණනය කරන්න. දැන් පාරිභෝගික පැහැදම සහ නිෂ්පාදක අයභාරය කිය තුන්වෙනි කොටස නේද? තුන්වෙනි කොටස ගත්තා. පාරිභෝගික පැහැදම කියන්නේ මොකක්ද? පාරිභෝගික වියදම. ඒකට කියන්නේ පැහැදම කියලා. පාරිභෝගික පැහැදම. කොහොමද පාරිභෝගික පැහැදම ගන්න වෙන්නේ? පාරිභෝගික පැහැදම ගන්න වෙන්නේ ඒකකයක ගැනුම් මිල ගුණ කරනවා මිලදී ගන්නා ඒකක ප්‍රමාණයෙන්. මිලදී ගන්නා ඒකක ප්‍රමාණයෙන් ගුණ කරනවා. ඒකකයක ගැනුම් මිල ගුණ කරනවා මිලදී ගන්නා ඒකක ප්‍රමාණයෙන්. ඒතර ඒකකයේ ගැනුම් මිල තියෙන 400යි. මිලදී ගන්නා ඒකක ප්‍රමාණය තියෙන්නේ 400යි. ඒ අනුව පාරිභෝගික පැහැදම ඉන්නේ 1,60,000යි. ඒක ගත්තොත් එහෙම ප්‍රස්තාරයේ මෙන්න මේ A ධන B කියන අපි ගමුකෝ ප්‍රස්තාරේ මෙහෙම. මෙයා A, මෙයා B, මෙයාට දාමු C කියලා. එතකොට මේ B ධන C කියන කොටසේ තමයි වර්ගඵලය තමයි පාරිභෝගික පැහැදම කියලා එන්නේ. මම ඒකත් මෙතනින් පෙන්නනවා. B ධන C. පාරිභෝගික පැහැදම. ඒ වගේම නිෂ්පාදක අයභාරය කියන එක හදලා ගත්තොත් නිෂ්පාදක අයභාරය දැන් නිෂ්පාදක අයභාරය කියන්නේ නිෂ්පාදකගේ ආදායම කියන එක. ඒක ගන්නෙ කොහොමද? ඒකකයක ගැනුම් මිල ගුණ කිරීම මිලදී ගන්නා ඒකක ප්‍රමාණය. ඒකකයක ගැනුම් මිල ගුණ කරනවා මිලදී ගන්නා ඒකක ප්‍රමාණයෙන්. ඒකකයේ ගැනුම් මිල ගුණ කරනවා මිලදී ගන්නා ඒකක ප්‍රමාණයෙන්. ඒතර ඒකකයක ගැනුම් මිල තියෙන්නේ කීයද? ඒකකයේ ගැනුම් මිල තියෙන්නේ 400යි. ඒකකයක ගැනුම් මිල තියෙන්නේ 400යි. මිලදී ගන්නා ඒකක ප්‍රමාණය තියෙන්නේ 400යි. එතන. නිෂ්පාදක අයභාරයෙන් ගැනුම් මිලට වඩා හොඳ මේක සමා වෙන්න. අලෙවි මිල කියන එක. නිෂ්පාදක පැත්තෙන් අලෙවි මිල. මේකම තමයි අනිත් පැත්තට තියෙන්නේ. මිලදී ගන්නා ඒක ප්‍රමාණය කියනට වඩා හොඳ අලෙවි කරන එක ප්‍රමාණය. හරිද? අලෙවි කරන. හරිද? නිෂ්පාදක අයභාරයේ නිෂ්පාදක පැත්තෙන් ලියන එක හොඳයි. මම අර අතන ලියුව එක 100%ක් එක ගැලපෙන්නේ මේක තමයි හොඳම. ඒකකයක අලෙවි මිල ගුණ කිරීම අලෙවි එකක ප්‍රමාණය. එතකොට ඒත් එන්නේ කීයමද? අගේ සමානයි ඈ. 1,60,000ක් කියලා එනවා. 1,60,000. ඒත් කොයි කොටසේ වර්ගඵලයද? B ධන C කොටසේ වර්ගඵලය. B ධන C කොටසේ වර්ගඵලය තමයි එතෙන්ටත් එන්නේ ඈ. රයිට්. ඒක හරිනේ. තොර සමවෙලඳ පොළ සමතුලිතයේදී මේ දෙන්න සමානයි මේ.
පාරිභෝගිකයාගේ පැහැදමට නිෂ්පාදකයාගේ අයභාරය සමානයි. 4 වෙනි එක බලන්න. පීට්සා එකක් සඳහා පාරිභෝගිකයා ගෙවීමට අපේක්ෂා කරන උපරිම මිල කුමක්ද? පීට්සා එකක් සඳහා පාරිභෝගිකයා ගෙවීමට අපේක්ෂා කරන උපරිම මිල. පීට්සා ඒකකයක් සඳහා. ඒතර පීට්සා ඒකකයක් සඳහා පාරිභෝගිකයා ගෙවන්න කැමති උපරිම මිල මෙන්න මෙතනයි තියෙන්නේ. පීට්සා ඒකකයක් සඳහා පාරිභෝගිකයා ගෙවීමට කැමති උපරිම මිල. මෙති ගෙවීමට කැමති උපරිම මිල එක නම් කරන්න කියනවා. ගෙවීමට කැමති උපරිම මිල. ඒ ප්‍රස්තාරය ලකුණු කරවමු. ලකුණු කරලා පෙන්නන. නමුත් සමතුලිත මිල නිසා ඒකකයකට පාරිභෝගික නිමි වෙන වාසිය. දැන් ගෙවන්න හිතන් හිටියේ 800ක් වුණාට සමතුලිත මිල තියෙන 400යි. ඒතර ගෙවන්න හිතන් හිටියේ 800ක් වුණාට ඇත්තට ගෙවන්නේ කීයද? 400යි. ඉඳ ලැබෙන වාසිය කීයද? 400ක වාසියක් තියෙනවා නේ. 400ක වාසියක් තියෙනවා. එතකොට අපි ලියමු ගෙවීමට අපේක්ෂිත මිල 800ක් වුවත් 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 සමතුලිත සැබෑ මිල 400ක් වන බැවින් 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 400ක වාසියක් පාරිභෝගිකයාට හිමි වේ. 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 right. ඊළඟට අපෙන් පස්වෙනි කොටසෙන් අහනවා බලන්න. පීට්සා එකක් සඳහා නිෂ්පාදකයා බලාපොරොත්තු වන අවම මිල කුපමණද? අවම මිල. එය ප්‍රස්ථාරයේ ලකුණු කර පෙන්වන්න. ප්‍රස්ථාරයේ ලකුණු කරන්නලු. නමුත් සමතුලිත මිල නිසා නිෂ්පාදකයාට ඒකට ලැබෙන වාසිය. එතකොට නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිල. අපේක්ෂා කරන අවම මිල. මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ. අපි නම් කරන්න පුළුවන් එක අපේක්ෂිත අවම මිල. දැන් බලාපොරොත්තු වන අවම මිල කිව්වත් හරියි. බලාපොරොත්තු වන අවම මිල. ඒක ලකුණු කරලා ඒතර ලැබෙනවා 400ක්. නිෂ්පාදකයා දන්නේ මිල බිඳුවක් ලැබෙයි කියලා. දැන් ප්‍රායෝගිකව වෙන්න මෙතන ගණිතය වශයෙන් එක ගන්න. සැපියුම් වක්‍රේ මිලාක්ෂය කැපෙන තැනින් තමයි අපි ගන්නෙ නිෂ්පාදකයා බලාපොරොත්තු වන අවම මිල කියන එක. ඒතර සැපියුම් වක්‍රේ මිලාක්ෂය කැපෙන්නේ බිඳුවෙන්නේ. ඒතර නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිල බිඳුවයි. නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිල බිඳුව. හැබැයි ලැබෙනවා කීයද? 400ක්. ලැබෙනවා 400ක්. ඒතර වාසි 400ක් නිෂ්පාදකයාට නේ. ඒතර අපි කියමු නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිල බිඳුව වුවත් නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිල බිඳුව වුවත් නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිල බිඳුව වුවත් අවම මිල බිඳුව වුවත් ඔහුට සැබෑ ලෙස 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 400ක මිලක් ලැබීම නිසා 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 400ක වාසියක් සිදුවේ. 400ක වාසියක් සිදුවේ.
400ක වාසියක් සිදු වේ. පැහැදිලිද? right. 6 වෙනි කොටසෙන් අහනවා මේ වෙළඳපොළ ක්‍රියාකරුවන් ලබන වෙළඳපොළ අතිරික්තය කොපමණද කියලා. මොකද්ද මේ වෙළඳපොළ අතිරික්තය කියලා කියන්නේ? වෙළඳපොළ අතිරික්තය ඕන ලියා ගන්න තන ආර්ථික අතිරික්තය කියලාත් කියනවා. ආර්ථික අතිරික්තය. දරුවනේ වෙළඳපොළ අතිරික්තය ආර්ථික අතිරික්තය කියලා කියන්නේ මේ වෙළඳපොළක ඉන්න ක්‍රියාකරුවන් ලබන මුළු වාසිය, වෙළඳපොළෙන් ලබන මුළු වාසිය. ඒක තමයි වෙළඳපොළ අතිරික්තය නැත්නම් ආර්ථික අතිරික්තය කියලා අපි කියන්නේ. ඒක කොටස් දෙකකින් හැදිලා තියෙන්නේ. එකක් පාරිභෝගික අතිරික්තය අනිත් එක නිෂ්පාදන අතිරික්තය. පාරිභෝගික අතිරික්තය කියන්නේ පාරිභෝගිකයට හිමි වෙන වාසිය. වෙළඳපොළෙන් පාරිභෝගිකයට හිමි වෙන වාසියට අපි කියන්නේ පාරිභෝගික අතිරික්තය කියලා. ඒතර පාරිභෝගික අතිරික්තය අපි හඳුනගන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. පාරිභෝගික අතිරික්තය හිතන්න පොයින්ට්ස් මම ඔක්කොම කියලා දීලා තියෙනවා. ගෙවීමට අපේක්ෂිත උපරිම මිල, සැබවින් ගෙවන මිල. ඒතර වාසියක් කියන්නේ ගෙවීමට අපේක්ෂා කරන උපරිම මිලට සැබවින් ගෙවන මිල අඩු වුණාමනේ. සාලවිය. ඒ අවස්ථා තුන එක්ව පිටින් ඉල්ලුම් වක්‍ර ඇතුළත කලාපය තමයි ගන්න පාරිභෝගික අතිරික්තය කියලා. ඒතර මේ කියන්නේ පාරිභෝගික අතිරික්තය. ඊළඟට මේ B කියන්නේ නිෂ්පාදන අතිරික්තය. මේ කොටස නිෂ්පාදන අතිරික්තය. මෙතින් නිෂ්පාදන අතිරික්තය. ඒතර නිෂ්පාදන අතිරික්තය වෙන නිෂ්පාදකර ලැබෙන වාසිය. නිෂ්පාදකර ලැබෙන වාසිය. පුතා නිෂ්පාදකයට වාසියක් කියන්නේ නිෂ්පාදකයා අපේක්ෂා කරන අවම මිලට වඩා වැඩි මිලක් නිෂ්පාදකර ලැබුණා. ඒක අලෙවි කරන ප්‍රමාණය දක්වා වාසිය සැපීම් වක්‍රය ඇතුළත මෙන්න මේ මුළු කොටස නිෂ්පාදන අතිරික්තය කියලා අපි ගන්නවා. එතකොට ආර්ථික අතිරික්තය ගන්න පුළුවන් අපිට මෙතනදී ආර්ථික අතිරික්තය නැත්නම් වෙළඳපොළ අතිරික්තය කියලා ගමු. ආර්ථික අතිරික්තය දැන් වෙළඳපොළ අතිරික්තය කොහොමද ගන්නෙ? පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදන අතිරික්තය. එතකොට පාරිභෝගික අතිරික්තය එනවා අපිට වටිනාකම ගන්න පුළුවන් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙන්න මේ ඒ කියන ත්‍රිකෝණයේ වර්ගඵලය. එතකොට උස 800 ඍණ 400 උස එනවා මෙතන. පළල 400යි ගුණ කරනවා 400ෙන්. ගුණ කරනවා 400ෙන් බෙදනවා 2. නිෂ්පාදන අතිරික්තය ගත්තොත් මේ කොටසේ වර්ගඵලය. කොහොමද ගන්නෙ? 400 ඍණ බිඳුව ගුණ කිරීම 400 බෙදීම 2. එතකොට මෙතන එන්නේ 400යි මෙතන 80000ක් කියලා එනවා නේ. අටයි බිඳු 4යි මේකේ ඒත් 80000ක් කියලා එනවා මේකේ. ඒ අනුව කීයක් කියලාද? 1,60,000ක් කියනවා ආර්ථික අතිරික්තය. 1,60,000ක්. ඒ කියන්නේ ඒ ධන B කොටසේ වර්ගඵලය. ඒ ධන B කොටසේ වර්ගඵලය. ඒ ධන B කොටසේ වර්ගඵලය. ආර්ථික අතිරික්තය 1,60,000ක් කියලා එනවා. පාරිභෝගික අතිරික්තය 80000යි, නිෂ්පාදන අතිරික්තය 80000යි විදිහට. පැහැදිලිද දරුවනේ? එතකොට මේ වැඩේ හරි. ඊළඟට අපිට ගන්න පුළුවන් මේ ගෙවීමට අපේක්ෂිත මුළු වියදම කියන එක. දැන් ගෙවීමට අපේක්ෂිත මුළු වියදම කිව්වම මේක ඇත්තට සැබවින් ගෙවන වියදම නෙවෙයි ඔය තියෙන්නේ. අපේක්ෂිත වියදමක්. සැබවින් ගෙවන වියදමයි අපේක්ෂිත වියදමයි කියන දෙකක් නේ. ඒතර ගෙවීමට අපේක්ෂිත මුළු වියදම කියන එක ගන්නේ කොහොමද? ගෙවීමට අපේක්ෂිත මුළු වියදම කියන එක ගන්න ඇත්තට ගෙවන වියදම තමයි පාරිභෝගික පැහැදම කියලා කියන්නේ. ඒකට පාරිභෝගිකයා ගෙවන්නම් කියලා හිතන් හිටපු ගාණක් දැන් ගෙවන්න නැතුව වාසියක් විතර ඉතුරු වෙලා තියෙන එක තමයි පාරිභෝගික අතිරික්තය. ඒතර ගෙවීමට අපේක්ෂිත මුළු වියදම කියන එක අපි ගන්නේ ගෙවීමට අපේක්ෂිත මුළු වියදම කියන එක අපි ගන්නේ මෙන්න මෙහෙමයි. ගෙවීමට අපේක්ෂිත මුළු වියදම කියන එක ගන්නේ සැබෑ වියදම ධන පාරිභෝගික අතිරික්තය. ඒතර සැබෑ වියදම කියන්නේ 1,60,000යි. පාරිභෝගික අතිරික්තය කියන්නේ 80000යි. ඒ අනුව ගෙවීමට අපේක්ෂිත මුළු වියදම වෙනවා 2,40,000යි. 2,40,000යි. ඒ කියන්නේ ABC කියන කොටසේ වර්ගඵලය. AB
ABC කියන කොටසේ වර්ගඵල. තේරෙනවද? ABC කොටසේ වර්ගඵල. ඒ තමයි ගෙවීමට අපේක්ෂිත මුළු වියදම කියන කාරණය. ගෙවීමට අපේක්ෂා කරන මුළු වියදම කියන කාරණය. ඒක අහලා තිබ්බේ 7 වෙනි කොටසේ. ඇත්තට ගෙවන ගාන නෙවෙයි එකෙන් පෙන්නන්නේ ගෙවන්න හිතන් හිටපු ගාන. දැන් ඇත්තට ගෙවන්න හිතන් ඉඳලා තියෙනවා 240000ක්. ඇත්තට ගෙවලා තියෙන්නේ කීයක්ද? 1,60,000. ඒ ඉඳලා වාසියක් විතර පාරිභෝගිකට ඉතුරුනේ 80000. පාරිභෝග අතිරික්තයි. තේරෙනවද? රයිට්. ඊළඟට මේක අහනවා විචල්්‍ය පිරිවැය. අපි දැන් විචල්්‍ය පිරිවැය ගැන එහෙම දන්නවා. නිෂ්පාදනීය පාඩම් එහෙම තීරිපන්ති වල නුවර ඔයගොල්ලන්ට කළන තියෙන්නේ. ඔය C කොටසේ වර්ගඵලයෙන් ගන්න පුළුවන්. මෙන්න මේ C කොටසේ වර්ගඵලයෙන් නිෂ්පාදන අතිරික්ත විචල්්‍ය පිරිවැය නිෂ්පාදකය ගන්න පුළුවන්. එතකොට මේ C කොටසේ වර්ගඵලය ගන්න පුළුවන් කෙටිම ක්‍රමය තමයි මේ B ධන C කියන එක නිෂ්පාදකය පැත්තෙන් බැලුවොත් නිෂ්පාදක අයභාරයනේ B ධන C කියන්නේ. ඒකෙන් B කියන එක අයින් කරනවා. නිෂ්පාදන අතිරික්ත කියන එක අයින් කරනවා. එතකොට මේ විචල්්‍ය පිරිවැය කියන එක ඉතුරු වෙනවා. එහෙම නැත්නම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කියලා ගන්නත් පුළුවන්. එතකොට අපිට ගන්න පුළුවන් මේ මට ඉන්න නෑ මෙතනවා ලියන්න. විචල්්‍ය පිරිවැය සමානයි නිෂ්පාදක අයභාරය ඍණ නිෂ්පාදන අතිරික්තය. විචල්්‍ය පිරිවැය සමානයි නිෂ්පාදක අයභාරය ඍණ නිෂ්පාදක අයභාරය ඍණ විචල්්‍ය පිරිවැය. නිෂ්පාදක අයභාරය ඍණ විචල්්‍ය පිරිවැය සමානයි නිෂ්පාදක අයභාරය ඍණ නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදක අයභාරය තිබ්බේ 1,60,000යි නිෂ්පාදන අතිරික්තය 80,000යි. ඒක අයින් කරන්න 1,60,000න් 80,000. ඒතර 80,000ක් කියලා එනවා වාට විචල්්‍ය පිරිවැය. හරිනේ? රයිට්. ඒතර ඔන්න ඔය දේ තමයි දැනගන්න ඕනේ සමතුලිත සම්බන්ධ ගණනය කිරීම වලට. තේරුණාද? සමතුලිතය සම්බන්ධ ගණනය කිරීම වලදී දැනගන්න ඕන කාරණා ටික තමයි ඔය කතා කරේ. දැන් ඔය රෙකෝඩින් එක බල නැවත ඔය ටික හොඳට පුහුණු වෙන්න තීරිපන්ති වල එහෙම අහුන්නේ නැති කෙනෙක් ඉන්න ඕන නම් විශේෂයෙන් අනිවාර්යෙන් ඒ ටික කරන්න ඕනේ. නැත්නම් වැඩේ අවුල් වෙනවා. රයිට්. ඔගේ යන් තුන්වෙනි කොටසට. ඔය තුන්වෙනි කොටසදී යන්නේ සමතුලිතය සම්බන්ධ විශේෂ ලක්ෂණ කිහිපයක් ගන්න තමයි තුන්වෙනි කොටස පාවිච්චි කරන්නේ. ඒතර අර තුන්වෙනි කොටසේදී වැදගත් වෙයි ඔයාලා ඇඳලා තියෙන ප්‍රස්තාරය තියෙන්නේ. මේ ප්‍රස්තාරේ ලකුණු කරමින් තමයි අපි මේවා ගණනය කිරීම කරන්නේ. මම නැවත මෙතෙන්ට ප්‍රස්තාරය ඇඳලා පෙන්නන්නම්. මෙතෙන්ට ආවේ පුතා 800යි මෙතෙන්ටත් 800 නේ ආවේ. ඉල්ලුවා ක්‍රෙඩි මිල තිබ්බේ 400යි ප්‍රමාණය තිබ්බෙත් 400යි. කොහොමනේ ආවේ? නේ? දැන් මේක අහන ප්‍රශ්න ටිකට අපි පොඩ්ඩක් උත්තර දෙමු බලන්න හරියට. බලන්න. ඉස්සලම කියනවා මිල 300ක් වන විට වෙළඳපොළ ඇතුළේ තත්ත්වය පැහැදිලි කරන්න. මිල 300ක් වුණොත්. බලමු පොඩ්ඩක්. රුපියල් 300 දී 300 කියන්නේ කොයි වගේ එකක්ද? මෙන්න මේ වගේ මිලක් නේ. හරි පැහැදිලි 300 දී මෙතන ඉල්ලුම් ප්‍රමාණය ඊවාට බලන්න 500ක්ද? ප්‍රස්තාර හරියට ලකුණු කරලා බලන්න. මෙතන 300ක්ද? ඕනේ. එහෙම නෙන්නේ. එහෙම නෙන්නේ. ඔය හරි ප්‍රස්තාර ලකුණු කරලා බලන්න හරියට මෙනවා. මිල 300 දී මේක සමීකරණ ආශ්‍රයෙන් ගන්නත් පුළුවන්. ඔය ප්‍රස්තාර ආශ්‍රයෙන් ගන්න විදිය මම කිව්ව හරි ප්‍රස්තාර ලකුණු කරලා බලන්න අනිවාර්යෙන්. සමීකරණ ආශ්‍රයෙන් ගන්න පුළුවන් ටක් ගාලා මේක. ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි. QD සමානයි 800 ඍණ 1යි P 800 ඍණ 1 ගුණ කිරීම 300යි 800 ඍණ 300යි 500යි ඉල්ලුම් ප්‍රමාණය 500 හරිනේ මෙතන සැපයුම් ප්‍රමාණය ගන්න පුළුවන් QS සමානයි 1යි P සැපයුම් සමීකරණය 1 ගුණ කිරීම 300යි එතකොට 300යි කියන්නේ මෙන්න මෙතන 300යි හරිනේ 300යි තොර මේ අතර පරතරය තමයි මේ වැඩියෙන් ඉල්ලනවා කියන අධි ඉල්ලුම ED කියලා අපි කියන්නේ එක්ස්ට්‍රා ඩිමාන්ඩ් නේ වැඩියෙන් ඉල්ලන එක අධි ඉල්ලුමක් තියෙන. ඒතර අධි ඉල්ලුම ගන්නෙ කොහමද? ED එක්ස්ට්‍රා ඩිමාන්ඩ් නැත්නම් එක්සස් ඩිමාන්ඩ් කියනවා. QD එකෙන් QS අඩු කරනවා. 500ෙන් 300ක් අඩු කරනවා කීය දෙන්නේ 200යි. එහෙනම් මොකද ඇති වෙන තත්ත්වයේ මිල 300 දී හරි පැහැදිලි අපි කියනවා මිල 300 දී
ඒකක 200ක අධි ඉල්ලුමක් නිර්මාණය වේ. මිල රුපියල් 300යි ඒකක 200ක අධි ඉල්ලුමක් නිර්මාණය වේ. ඒකක 200ක අධි ඉල්ලුමක් නිර්මාණය වේ. ඒකක 200ක අධි ඉල්ලුමක් නිර්මාණය වේ. ඒකක 200ක්. හරිනේ. ඒතර අධි ඉල්ලුමක් කියන්නේ සමතුලිත මිලට අඩු වෙද්දිනේ. සමතුලිතයේදී අධි ඉල්ලුමක් නැහැ. ඉල්ලන ගානටයි සැපයන ගාන සමානවම අධි ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. අධි ඉල්ලුමක් ඇති වෙන්නේ ඉල්ලන ප්‍රමාණය සපයන ප්‍රමාණයට වැඩි වුණා. සමානවම අධි ඉල්ලුමක් නැහැ. මේක ඊළඟට අහනවා දෙවෙනි කොටස බලන්න ඒකේ මිල රුපියල් 500 දී කවර වගේ තත්වයක් ඇති වේද කියලා. බලන්න එක මිල 500 දී එතන අහන්න. මිල 500කදී. ඒ කියන්නේ මෙන්න මේ වගේ තත්වයකදී. මොකද්ද වෙන්නේ මේ වගේ තත්වයකදී? ඉල්ලුම 300යි තියෙන්නේ එකක සැපයුම තියනවා කීයද? එකක 500ක්. මිල 500 දී සපයනවා 500ක් වුණාට ඉල්ලන්නේ 300යි. දෙකෙත් හදලා බලන්න පුළුවන් කාර්ලින් වගේම අපිට. QD සමානයි 800 ඍණ 1p. තොර 800 ඍණ 1 ගුණ කිරීම p වෙනුවට දාන්නේ 500යි. 800 ඍණ 500යි එන්නේ 300යි. එන්නේ 300යි. ඊළාට මෙතනදී ගත්තොත් සපේන ප්‍රමාණය ගත්තම QS සමානයි 1p. 1 ගුණ කිරීම p වෙනුවට දාන්නේ 500යි. එතන දෙනවා සපේන ප්‍රමාණය 500ක් කියලා. සපේන ප්‍රමාණය 500ක් කියලා. හරිනේ සපේන ප්‍රමාණය 500 ඉල්ලන ප්‍රමාණය 300යි. ඒ අනුව මොකද්ද ඇති වෙන්නේ? සපේන ප්‍රමාණය වැඩි ඉල්ලන ප්‍රමාණයට වඩා. ඉල්ලුමට වඩා සපයීම වැඩි. එහෙනම් අපි එකන අධි සැපයුමක් කියලා ES කියලා කියන්නේ. අධි සැපයුමක් කියලා කියන්නේ. excess supply අධි සැපයුම. අධි සැපයුම. මොකද තමයි ගන්න. අධි සැපයුම. උතර අධි සැපයුම අපි හදලා ගන්න කොහොමද? ES සමානයි අධි සැපයුම හදලා ගන්න කොහොමද? ES සමානයි QS ගෙන් QD අයින් කරනවා. QS ගෙන් QD අයින් කරනවා. පුතා QS තියෙන කීයද? 500යි. QD තියෙන්නේ 300යි. එතකොට එන්නේ 200යි. මේක ඒකකනේ. 200යි. එහෙනම් ඔයාලට පේනවනේ සමතුලිත මිලට වඩා වැඩි මිලක් આવොත් තමයි අධි සැපයුමක් වෙන්නේ. සමතුලිත මිලම આવොත් ඉල්ලුමට සැපයුමට සමානින්ද අධි ඉල්ලුමක් හෝ අධි සැපයුමක් ඇති වෙන්නේ නැහැ එතනට. නේ? ඒක තමයි තත්ත්වය. එහෙනම් සමතුලිතයේ විශේෂ ලක්ෂණයක් තමයි මේ අධි ඉල්ලුම අධි සැපයුම ශූන්‍ය වෙන එක නේ. ගාරි විශේෂ ලක්ෂණයක් සමතුලිතයේ දකින්න ලැබේ. රයිට්. ඒතරගේ අවස්ථා දෙකක් ඉවරයි. යන් 3 සහ 4 කොටස් වලට බලමු. බලන්න 3 සහ 4 කොටස්. වෙළඳ පොලේ පවතින ඒකක ප්‍රමාණය 300ක් වන්නේ නම් ඇතිවන තත්ත්වය. ඒකක ප්‍රමාණය වෙළඳ පොලේ තියෙන 300ක් නම්. ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් නම්නේ. ඒ වගේ ප්‍රමාණයක් නම් සපයන මිල, සැපයුම් කරුගේ මිල 300ක් වෙනවා, ඉල්ලුම් කරුගේ මිල 500ක් වෙනවා. සැපයුම් කරුගේ මිලට ඉල්ලුම් කරුගේ මිල වැඩි එතකොටනේ. 400ක් වුණා නම් ඉල්ලුම් කරුගේ මිලත් 400, සැපයුම් කරුගේ මිලත් 400යි. හැබැයි ඊට අඩු ප්‍රමාණයක් වෙන මේ 300 දී ඉල්ලුම් කරුගේ මිල වැඩි, සැපයුම් කරුගේ මිල අඩුයි. මේ වගේ එකට අපි කියනවා අධි සැපයුම් මිලක්. අධි ඉල්ලුම් මිලක්. සැපයුම් කරුගේ මිල ඉක්මවා ඉල්ලුම් කරුගේ මිලක් තියෙනවා. price of excess demand. අධි ඉල්ලුම් මිලක් කියන එක මම PED කියලා කුඩාවට දානවා. ඉල්ලුම් කරුගේ මිල වැඩි. දැන් ඕක හොයාගන්න පුළුවන් ගණිතමය වශයෙන්. ඒකක කීයකදීද? දැන් හොයන්න යන්නේ. Q සමානයි 300 දිනේ. දැන් මොකද කරන්න ඕනේ? හරිම ලේසි. ඉල්ලුම් සමීකරණය අරගෙන QD වෙනකොට දාන්න ඕනේ 300. දාලා සුළු කරනවා. එතකොට මම ඉල්ලුම් කරුගේ ලැබෙන මිල PB කියලා දානවා 500. ඒ කියන්නේ මෙන්න මෙතන. ඉල්ලුම් වක්‍ර කැපලා දාන හරිනේ. ඊළඟ සැපයුම් කරුගේ මිල QS සමානයි 1p.
QS වලට දාන්නේ 300. එකයි P. මෙයත් එකෙන් බෙදලා මෙයත් එකෙන් බෙදලා එතකොට ඒකට මම PS කියලා දානවා 300. PS කියලා දානවා මෙන්න මෙතන. දැන් මෙතන දෙනවා අදි ඉල්ලුම් මිලක්. මම ඒක PED කියලා දානවා. ඉල්ලුම් කරුගේ මිලෙන් සැපයුම් කරුගේ මිල අඩු කරනවා. 500න් 300ක් අඩු කරනවා 200යි. ඒ තමයි මෙන්න මේ මෙතන පරතරය. අදි ඉල්ලුම් මිලක් ඇති වෙනවා කියන්නේ. අදි ඉල්ලුම් මිලක්. එහෙම අදි ඉල්ලුම් මිලක් ඇති වෙන්නේ සමතුලිත ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් වෙළඳ පොලේ තිබුණොත් විතරයි. සමතුලිත ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් වෙළඳ පොලේ තිබ්බොත් තමයි අදි ඉල්ලුම් මිලක් කියන එක ඇති වෙන්නේ. අදි ඉල්ලුම් මිලක්. සමතුලිත ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් වෙළඳ පොලේ තිබුණොත්. සමතුලිත ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් තිබුණොත්. පැහැදිලිද ඒක? තේරුණාද? right. ඊළඟට වෙළඳ පොලේ ප්‍රමාණය 500ක් වුණොත් මොකද්ද කියලා අහනවා. වෙළඳ පොලේ ප්‍රමාණය 500ක් වුණොත් ඔයාලා හරි පැහැදිලි වෙනවා 500ක් වුණා මෙතන තියෙන ඉල්ලුම් කරුගේ මිල 300යි සැපයුම් කරුගේ මිල 500යි. එතන නම් හරි පැහැදිලිව තේනවා සැපයුම් කරුගේ මිල වැඩිනේ. ඒතර අපි ඒකට කියන්නේ අදි සැපයුම් මිල. PES. ඒකත් මේ වගේම හොයලා ගන්න පුළුවන් ඔයාලට. මේ වගේම හොයලා ගන්න පුළුවන්. මහ ලොකු දෙයක් නෙවෙයි මේක තනියෙන් හොයලා ගන්න. ආදේශ කරන්න ඉල්ලුමට. එතකොට QD වෙනුවට 500 දාලා සුළු කරන්න. සුළු කරාම PB එනවා 300යි. QS වලට 500 දාලා සුළු කරන්න. PS එනවා 500යි. ඊළඟට PES කියලා නම් PS කින් PB අඩු කරන්න. එතකොට එනවා 300යි. sorry 200යි එතන 200යි. අදි සැපයුම් මිල. right. එතකොට ඔයා දැක්ක මේ සමතුලිතයේදී විශේෂත්වයක් මේ ටික හදාගෙන එන්න. මොකද සමතුලිතයේදී අදි ඉල්ලුම ශූන්‍යයි, අදි සැපයුම ශූන්‍යයි. සමතුලිතයේදී අදි ඉල්ලුම් මිල ශූන්‍යයි, අදි සැපයුම් මිල ශූන්‍යයි. දැන් මේත් එක ගත්තම අද මේ කතා කරපු හැම දෙයකින්ම සමතුලිතයට ආවෙනික විශේෂ ලක්ෂණ ටිකක් ලියන්න පුළුවන්. ඒවා තමයි පස්වෙනි එකෙන් ලියන්න තියෙන්නේ. ඒතර මාතෘකාවක් විතරව දාන්න වෙළඳපොළ සමතුලිත අවස්ථාවක දැකිය හැකි විශේෂ ලක්ෂණ කියලා. වෙළඳපොළ සමතුලිත අවස්ථාවක දැකිය හැකි විශේෂ ලක්ෂණ කියලා දාන්න. වෙළඳපොළ සමතුලිත අවස්ථාවක දැකිය හැකි විශේෂ ලක්ෂණ කියලා දාන්න. වෙළඳපොළ සමතුලිත අවස්ථාවක දැකිය හැකි විශේෂ ලක්ෂණ කියලා දාන්න. හරිද? දාලා ඒ ලක්ෂණ ටික නම් කර. මොකක්ද එක? මේ ටික ලියන්න. මොකක්ද එක? පාරිභෝගිකයා ගෙවන මිලට නිෂ්පාදකයා ලබන මිල සමාන වීම. එක පාරිභෝගිකයා ගෙවන මිලට නිෂ්පාදකයා ලබන මිල සමාන වීම. පාරිභෝගිකයා ගෙවන මිලට නිෂ්පාදකයා ලබන මිල සමාන වීම. දෙවෙනි එක ඉල්ලුම් ප්‍රමාණයට සැපයුම් ප්‍රමාණය සමාන වීම. 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 ඊළඟට නිෂ්පාදක අයභාරයට පාරිභෝගික පැහැදම සමාන වීම. 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 ඊළඟට අදි ඉල්ලුම හා අදි සැපයුම ශුන්‍ය වීම. 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 ඊළඟ අදි ඉල්ලුම් මිල හා අදි සැපයුම් මිල ශුන්‍ය වීම.
අද ඉල්ලුම් මිල හා අදි සැපයුම් මිල ශූන්‍ය වීම. අද ඉල්ලුම් මිල හා අදි සැපයුම් මිල ශූන්‍ය වීම. අද ඉල්ලුම් මිල හා අදි සැපයුම් මිල ශූන්‍ය වීම. right. ඒ පළවෙනි අදිරේ වැඩ ඉවරයි. හරිද? දැන් අද මම උත්තරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වර්ක් බුක් එකේ. මෙන්න මේ හෝම්වර්ක් ටික ගෙදරින් කරලා තියාගන්න. මොකද මම ෆිසිකල් පන්ති දැන් අපි හරියටම 28 වෙනිදා සවුදා 29 වෙනි අඟහරුවා අද දවස් දෙකෙන් පන්ති කරනවා. දවස් දෙකම දාලා කරනවා. මොකද 7 වෙනිදා විතරයි මේ මාසෙට කරලා තිබුණේ. 14 නිවාඩුවක් දුන්න වෙනවා උනා අලුත් අවුරුද්දේ හින්දා 21 පන්ති කරන්න හම්බුන්නේ නැහැ. මේ දන්ත ධාතු ප්‍රදර්ශනයත් එක්ක නගරේ පොලිසිය තහනම් කරා. ඊට පස්සේ 22 වෙනිදා ඉඳන් ඒගොල්ලෝ අවසර දුන්නා උදේවරුේ 12 වෙනකම් කරන්න කියලා. දැන් එතකොට 28 29 අපි කරනවා 12 වෙනකම් උදේවරු. හරිද? එදාට මේ හෝම්වර්ක් ටික සාකච්ඡා කරනවා. සා තීරිපන්තියේ මුකුත් වීඩියෝ එකක් දැන් මම දාන්නේ නැහැ. මොකද තීරිපන්තියේ සාර්වාර්ථක සමතේ බරපතල පාඩමක්. ඒක කරගෙන ආපු එක දැන් 28 29 දෙකම කරන්න හම්බෙන්නේ හින්දා මම ඒ දවසේදී සාර්වාර්ථක සමතේ අපි ඉවර කරනවා. හරිද? නමුත් අපේ ටර්ම් ටෙස්ට් එක මේ මාසේ තියන්න තිබ්බ එක ටර්ම් ටෙස්ට් එක මම තියන්නේ නැහැ. හැබැයි ඒ ටෙස්ට් එක ෆිසිකලි තියන්න උනොත් දැන් ඔන්ලයින් ටෙස්ට් එක කරනවා 26 වෙනි සෙනසුරාදා සහ ඉරිදා. මම සෙනසුරාදා දානවා පේපර් එක. ඔයාලා print කරගන්න යන්න එපා. දැන් උත්තර ලියන්න. මොකද පන්තියේදී ෆිසිකල් පන්තියේදී පේපර් එක මම දෙන්නම් print කරපු එක. print කරපුවා කරන්න යන්න එපා. PDF එක දානවා. PDF එක බරන් ටයිම් මිනිට උත්තර ලියලා අරන් එන්න ඕනේ 28 වෙනිදා එද්දි. මම 26 දානවා පේපර් එක. නුවරයට. right. ඔයගොල්ලෝ මෙන්න මේ හෝම්වර්ක් ටික කරනවා. ක්‍රියාකාරකම් 1 2 3 සහ රචනා ප්‍රශ්න තියෙනවා ඊළඟට 9ක්. ඒ රචනා ප්‍රශ්න 9 ඉවර කරලා තියන්න ඕනේ. හරිනේ? right. එහෙනම් දරුවෝ අපි ෆිසිකල් පන්තියෙන් 28 වෙනිදා මුණ ගැහෙමු.